හරි. ටියුට් එකේ ප්‍රශ්නාංක 41 ගන්න බලන්න පුතේ. ප්‍රශ්නාංක 41 අපි කියවමු බලන්න. බලන්න රුක් සටහන් ගානක් තමයි තියෙන්නේ. වසා ඇති කෝඩුවක හා පැටවුන් 5 දෙනෙක් සිටිති. ඔවුන්ගෙන් 3 දෙනෙක් සුදු පාට වන අතර ඉතිරි 2 දෙනා ගුරු පාටය. මලිදු මෙම කූඩුව විවෘත කරන විට එක් හා පැටවකු පිටතට පැමිණියේය. මලින්දු එම පැටවා අල්ලා කූඩුවට දමා කූඩුව වැසුවේය. ඉන්පසු රජිත පැමිණ කූඩුව අරින විට නැවත එක් පැටවකු පිටතට පැමිණියේය. ඉහත සිදුවීමට අදාළ නියති අවකාශය කොටු දැලක දක්වන්න කියලා මුලින්ම කියනවා. කොටු දැලක දක්වන්න. හරි. අපි මේකේ කොටු දැල අඳින්නේ කොහොමද? කොටු දැල අඳින්නේ කොහොමද මේකේ? මේකෙදි කොටු දැල අඳිද්දි පුතේ මේකේ හරි. කොටු දැල අඳිද්දි මේකේ අක්ෂ දෙකක් ලකුණු කරගන්න එපා මුලින්මනේ. මුලින්ම අක්ෂ දෙකක් ලකුණු කරගන්න ඕනේ. හරි. එතකොට මේකේ හා පැටව 5 දෙනෙක් ඉන්නෝනේ. එතකොට මෙතන අවස්ථා දෙකකදී හා පැටව එළියට එනවා. එතකොට එක පැත්තකට දාන්න ඕන පළමු අවස්ථාව කියලා. මේ පැත්තට දාමු පළමු අවස්ථාව. මේ පැත්තට දාන්න දෙවන අවස්ථාව කියලා. දැන් මෙතන ඉන්නව නේද? 3 දෙනෙක් සුදු පාට. සුදු පාට 3 දෙනෙක් ඉන්නවනේ. ඉතිරි දෙදෙනා ගුරු පාට. ගුරු පාට දෙන්න. හරි. දැන් අපි ඔක ලකුණු කරනකොට පළවෙනි සැරේ හා පැටියෙක් එළියට එනකොට එයා සුදු පාට වෙන්නත් පුළුවන්, ගුරු පාට වෙන්නත් පුළුවන්. ඒක නිසා සුදු පාට 3 දෙනෙක් ඉන්නකොට අපි ඒක ලකුණු කරන්නේ පුතේ කොහොමද? මතක් කරන්න. සුදු පාට 3 දෙනෙක් ඉන්නවා. ගුරු පාට දෙන්නෙක් ඉන්නවා. අපි ඒක දාන සුදු පාට 1 2 3 ගුරු පාට 1 2 කියලා. ඊළඟ සැරේ දෙවෙනි වතාව විදිහට ගන්නකොට සුදු පාට 3 දෙනෙක් ඉන්නවා. සුදු පාට 3 දෙනෙක් ඉන්නවා. ගුරු පාට දෙන්නෙක් ඉන්නවා. සුදු පාට 3 දෙනෙක් ඉන්නවා. ගුරු පාට දෙන්නෙක් ඉන්නවා. ඒතර ඔන්න ඔය වගේ ඉන්න 5 දෙනා අපි ලකුණු කර ගන්නවා. පළවෙනි ඉවතට ගැනීම සහ මේ පැත්තට දාන දෙවෙනි ඉවතට ගැනීම. ඒතකොට මේක ඔයාලට මම කිව්වා ප්‍රතිස්ථාපනයේ සහිත අවස්ථාවක් සහ ප්‍රතිස්ථාපනයේ රහිත අවස්ථාවක් කියලා අවස්ථා දෙකක් තියෙනවා කියලා. ප්‍රතිස්ථාපනයේ සහිත අවස්ථාවක් කියන්නේ මොකද්ද? සමහර දේවල් තියෙනවා. දැන් මේක අමතක කරන්නක චුට්ටක්. වාජනයක හිතන වාජනයක යම් දෙයක් තියෙනකොට අපි ඒකෙන් එකක් එළියට අරගෙන ඒක පාට හරි අංකේ හරි සටහන් කරගෙන ආපහු වාජනයේ ඇතුළට දාලා දෙවෙනි වතාව තව එකක් ගන්න. එතකොට ඒක ප්‍රතිස්ථාපනය සහිතයි. දාලා නැවත ගන්න එක ප්‍රතිස්ථාපනය සහිතයි. සමහර ඒවා තියෙනවා ඇතුළට දාලා ඒක ආපහු ගන්නේ නැතුව දෙවෙනි අවස්ථාව ගන්න. දැන් පාඩ සටහන් කරගෙන ඒක දාන්නේ නැතුව දෙවෙනි අවස්ථාව ආපහු ගන්න. එතකොට ඒක ප්‍රතිස්ථාපනය රහිත අවස්ථාව. ප්‍රතිස්ථාපනය රහිත අවස්ථාව. දැන් මෙතනක් තියෙන ප්‍රතිස්ථාපනය සහිතද රහිතද? හාවෙක් එළියට එනවා. එයාව ආපහු ඇතුළට දාලා තමයි තව හාවෙක් එළියට එනවා කියලා කියන්නේ. එතකොට මේක ප්‍රතිස්ථාපනයේ සහිත අවස්ථාව. අර මොකද එළියට ගියපු කෙනා නැවත ඇතුළට එනවා. ඒතකොට ඒක ප්‍රතිස්ථාපනයේ සහිත අවස්ථාව. ප්‍රතිස්ථාපනයේ සහිත අවස්ථාව. හරි. එතකොට දැන් මෙතෙන්දී මේ තියෙන පළමු ඉවතට ගැනීමේදී වෙන්න පුළුවන් ප්‍රතිඵල ටික. මේ තියෙන දෙවෙනි ඉවතට ගැනීමේදී වෙන්න පුළුවන් ප්‍රතිඵල ටික. එතකොට පළවෙනි ඉවතට ගැනීමේදී මේ තියෙන සුදු පාට පළවෙනි හාවා. එතකොට පළවෙනි සැරේ එළියට එන්නේ සුදු පාට පළවෙනි හාවයක් වෙනකොට දෙවෙනි අවස්ථාවේදී සුදු පාට පළවෙනි ඒ කියන්නේ ඒ හාවම ලැබෙන්න පුළුවන්. වෙන්න පුළුවන් මොකද එයා එළියට ගියාට නැවත වතාවක් ඇතුළට එනවනේ. අර ප්‍රතිස්ථාපනයේ සහිත අවස්ථාව. රහිත වුණා නම් පළවෙනි වතාවේ සුදු පාට පළවෙනි හාව ආව නම් දෙවෙනි වතාවේ යාව වෙන විදියක් නැහැ. මොකද එයා එළියට ගිහිල්ලානේ. ඒතකොට ඒක ප්‍රතිස්ථාපනයේ රහිතයි. දැන් මෙතන නෑ. එළියට ගියපු කෙනා නැවත ඇතුළට ආවා. ඒ නිසා දෙවෙනි වතාවෙදිත් එයාම ලැබෙන්න පුළුවන්. ඒ නිසා
මේකෙදි පුතේ මේ සුදු පාට පළවෙනි එක නැතක සුදු පාට පළවෙනි එක කියලා. මේ වගේ ඔක්කොගේම කතිර වැටෙන්න ඕනේ. එතන මොකද්ද මේ සුදු පාට පළවෙනියත් එක සුදු පාට පළවෙනි. සුදු පාට පළවෙනියත් එක සුදු පාට දෙවෙනි. සුදු පාට පළවෙනියත් එක සුදු පාට තුන්වෙනි. සුදු පාට පළවෙනියත් එක ගුරු පාට පළවෙනි. සුදු පාට පළවෙනියත් එක ගුරු පාට දෙවෙනි. ලැබෙන්න පුළුවන්. එතන වෙන්න පුළුවන් ප්‍රතිඵල ටික තමයි මෙන්න මේ කතර ලකුණු දාලා ලකුණු කරන්නේ. අපි මේකට කියනවා නියඳි අවකාශය කියලා. නියඳි අවකාශය කොටු දෙනක ලකුණු කරනවා කියලා. එතන මේ තියෙන්නේ ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ටික. හාව දෙන්නෙක් එළියට එනවා. එළියට එනකොට සිදු වෙන්න පුළුවන් සියලුම ප්‍රතිඵල ටික. එතකොට මේ සුදු පාට පළවෙනි හාවත් එක්ක ලැබෙන්න පුළුවන් කට්ටිය. සුදු පාට පළවෙනි එකනත් එක්ක සුදු පාට පළවෙනි එක. සුදු පාට පළවෙනි එක්ක සුදු පාට දෙවෙනි. සුදු පාට පළවෙනි එක්ක සුදු පාට තුන්වෙනි. සුදු පාට පළවෙනි එක්ක ගුරු පාට පළවෙනි. සුදු පාට පළවෙනි එක්ක ගුරු පාට දෙවෙනි. ඒ වගේ සුදු පාට දෙවෙනියත් එක්ක සුදු පාට පළවෙනි ලැබෙනවා. සුදු පාට පළවෙනිත් එක්ක සුදු පාට දෙවෙනි ලැබෙනවා. සුදු පාට දෙවෙනියත් එක්ක සුදු පාට තුන්වෙනි ලැබෙනවා. සුදු පාට දෙවෙනියත් එක්ක ගුරු පාට පළවෙනි ලැබෙනවා. සුදු පාට දෙවෙනියත් එක්ක ගුරු පාට දෙවෙනි ලැබෙනවා. මෙහෙන් බැලුවොත් ගුරු පාට පළවෙනියත් එක්ක සුදු පාට පළවෙනි ලැබෙනවා. ගුරු පාට පළවෙනියත් එක්ක සුදු පාට දෙවෙනි ලැබෙන්න පුළුවන්. ගුරු පාට පළවෙනියත් එක්ක සුදු පාට තුන්වෙනි ලැබෙනවා. ගුරු පාට පළවෙනියත් එක්ක ගුරු පාට පළවෙනි ලැබෙනවා. ගුරු පාට පළවෙනියත් එක්ක ගුරු පාට දෙවෙනි ලැබෙනවා. ඔය වෙන්න පුළුවන් ප්‍රතිඵල ටික. ඒතර ඔක්කොම ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල තියෙනවා 1 2 3 4 5 1 2 3 4 5 5 වර 5 25ක් තියෙනවා. සිදුවේ හැකි ප්‍රතිඵල ඔක්කොම 25ක් තියෙනවා. නියඳි අවකාශය. ඔක තමයි පුතේ නියඳි අවකාශය කොටු දෙලක ලකුණු කරනවා කියලා කියන්නේ. වාර දෙකේදීම සුදු හා පැටවක පිටතට පැමිණීමේ සම්භාවිතාව සොයන. වාර දෙකේදීම සුදු පාට. එතන මේ තියෙන්නේ පළවෙනි වාරේ සුදු පාට එක්කෙනෙක් ලැබීම. සුදු එක සුදු දෙක සුදු. මේ තියෙන දෙවෙනි වාරයේ සුදු පාට 1 2 3 ලැබේ. අපෙන් අහන්නේ මොකද්ද? වාර දෙකේදීම සුදු පාට හා පැටවක පිටතට පැමිණීමේ සම්භාවිතාව. වාර දෙකේදීම සුදු පාට වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කොටස් තුනේ. මේ තුන් දෙනයි මේ තුන් දෙනයි. මෙන්න මේ තියෙන කොටස් ටික. වාර දෙකේදීම සුදු පාට වෙනවා. ඔන්න ඔය අවස්ථා ටික. අවස්ථා කීයක් තියෙනවද එතකොට? ඔක්කොම අවස්ථා 25ක් තියෙනවා. 25න් මෙතන තියෙනවා 3යි 6යි 9යි. ඒක අපිට උත්තර ලියන්න පුළුවන් 25න් 9යි කියලා. උත්තරේ ලියන්න පුළුවන් 25න් 9යි කියලා. දෙවෙනි උත්තර. 25න් 9යි කියලා උත්තර ලියන්න පුළුවන්. වාර දෙකේදීම සුදු පාට හා පැටවක පිටතට පැමිණීමේ සම්භාවිතාවය. දෙවෙනි ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ අහනවා. තුන්වෙනි ප්‍රශ්නේ අහනවා මොකද්ද? පළමුව ගුරු පාට පැටවෙකුද දෙවන වතාවේ සුදු පාට පැටවෙකුද පිටතට පැමිණීමේ සිද්ධිය කොටු දැල මත වට කර දක්වන්න කියලා කියනවා. පළමුව මේකට වට කරන්න කියලා කියලා නෑ. ඒ නිසා මේක වට කරන්න අවශ්‍ය නෑ. මම මේක පෙන්වන්නට දැනගන්න ඕන නිසා ඔයාලට ඕන මේක වෙන පාටකින් ලකුණු කරගත්තට ගැටලුවක් නෑ. හරිද? කියලා නැති නිසා දැන් මොනවා නම් එදා ක්ලාස් එකේ ප්‍රති කට්ටිය ඉන්නවනම් ඒක වෙන පාටකින් ලකුණු කරගන්නකො. පළමුව ගුරු පාට පැටවෙකුද දෙවන වතාවේ සුදු පාට පැටවෙකුද පිටතට පැමිණීමේ සිද්ධිය කොටු දැල මත වට කර දක්වන්න. පළමු වතාවේ ගුරු පාට. එන මෙන්න පළමු වතාවේ ගුරු පාට. මේදී ගුරු එක ගුරු දෙක. පළමු වතාවේ ගුරු පාට පැටවෙකුද දෙවන වතාවේ සුදු පාට. දෙවෙනි වතාවේ සුදු පාට. එහෙනම් මෙන්න මේ ටිකනේ. මේදී දෙවෙනි වතාවේ ගුරු පාට. සුදු පාට වෙන්න ඕන. පළවෙනි වතාවේ ගුරු පාට. මෙන්න මේ සෙට් එක. ඔන්න ඔය ගොල්. ඔන්න ඔය කට්ටිය. වට කර දක්වන්න කියලා කියන. ඔන්න වට කර දක්වන්න පුතේ. රයිට්. ඒක සම්භාවිතාවක් අහන්නේ නෑනේ. හරි. ඔන්න පළවෙනි එකට උත්තරේ. පළවෙනි ප්‍රශ්න තුනට උත්තර තුන. හරි. ඒක හදාගන්න පුතේ ඊට පස්සේ ඔක්ස් කරනවා තියෙන බෝඩ් එකම කන්න ඕනේ. ඒක හදාගන්න.
ඊළඟට අහනවා මලින්දු කූඩුව විවෘත කරන විට හා පැටවක පිටතට පැමිණීම දැක්වෙන අසම්පූර්ණ රුක් සටහනක් පහක් දැක්වේ. ඒ හිස්තැන් පුරවන්න කියලා කියනවා. මලින්දු කූඩුව විවෘත කරන සුදු පාට දැන් පැටව 3 දෙනෙක් ඉන්නවනේ. ගුරු පාට පැටව දෙන්නයි. ඒ පිටපත් කරගෙන රජිත කූඩුව විවෘත කරන විට හා පැටවක පිටතට පැමිණීමට රුක් සටහන දීර්ඝ කර. එක් වතාවකදීවත් ගුරු පාට හා පැටවක පිටතට පැමිණීමේ සම්භාවීතාවය සොයන්න. එක් වතාවකදීවත් ගුරු පාට හා පැටවක. හරි. දැන් රුක් සටහන අඳිට කියලා කියන්නේ. හරි අපි රුක් සටහන අඳිමු නම් මේක මැකුවා. හරි රුක් සටහනක් කියලා කියන පුතේ ගහක අතු විහිදෙනවා. රුක් කියලා කියන්නේ ඒකනේ. ගහක අතු විහිදෙනවා වගේ තමයි මේක යන්නේ දැන්. මෙන්න මෙහෙමයි අඳින විදිය බලා ගන්නකෝ. මලින්ද කූඩුව විවෘත කරන විට හා පැටවක පිටතට පැමිණීම දැක්වෙන අසම්පූර්ණ රුක් සටහනක් පහක් දැක්වේ. දැන් මලින්ද කූඩුව විවෘත කරන් පස්සේ හා පැටිය කෙලියට ආවනේ. එතකොට මේ ආපු කෙනා සුදු පාට වෙන්නත් පුළුවන්, ගුරු පාට වෙන්නත් පුළුවන්. ඔක්කොම පහයිනේ මෙතන ඉන්නේ. එතකොට 3යි 2යි 5යි 5න් 3ක් සුදු පාට. එහෙනම් මෙතන ලියනවා සුදු පාට වීමේ සම්භාවීතාවය 5න් 3යි. ගුරු පාට වීමේ සම්භාවීතාවය 5න් 2යි. ගුරු පාට වීමේ සම්භාවීතාවය 5න් 2යි. ඊළඟට දැන් මේ ආවේ මලින්දුනේ. මේ ආවේ මලින්දු. ඔය මලින්දු කූඩුව විවෘත කරන් පස්සේ වෙන්න පුළුවන් ප්‍රතිඵල ටික. ඊට පස්සේ එනවා කවුද? රජිත කූඩුව විවෘත කරනවා. රජිත කූඩුව විවෘත කරන් පස්සේ මොකද්ද වෙන්නේ? රජිත කූඩුව විවෘත කරන් පස්සේ මොකද වෙන්නේ? තවත් හා පැටියක් එළියට ගන්න. හැබැයි අර මලින්දු කූඩුව විවෘත කරන් පස්සේ එළියට ආපු හා පැටිය ඇතුළට ගියානේ. එතකොට මේ සංයුතිය වෙනසක් වුණේ නැහැ. මොකද එළියට ආපු කෙනා ඇතුළට ආපු නිසා සුදු පාට 3 දෙනා එහෙමම ඉන්නවා. ගුරු පාට දෙන්නත් එහෙමම ඉන්නවා. වෙනසක් වුණේ නැහැ. එතකොට රජිත ඉවතර ගැනීමේ සිද්ධිය කොට ලකුණු කරද්දී පුතේ මෙන්න මෙහෙම එන්න ඕන. එතකොට මලින්දු ගන්න එක්කෙනා සුදු පාට වුණා නම් රජිත ගන්න එක්කෙනා සුදු පාට වෙන්නත් පුළුවන්, ගුරු පාට වෙන්නත් පුළුවන්. සුදු වෙන්නත් පුළුවන්, ගුරු වෙන්නත් පුළුවන්. ඊට පස්සේ මේකේ මලින්දු ගත්ත කෙනා ගුරු පාට වුණා නම් රජිත ගන්න කෙනා සුදු පාට වෙන්නත් පුළුවන්, ගුරු පාට වෙන්නත් පුළුවන්. හරිද? මේ තියෙන්නේ මලින්දු. ඊට පස්සේ මේ තියෙන්නේ රජිත. මේ තියෙන්නේ රජිත. එතකොට මලින්දු ඉවතර ගත්ත කෙනා සුදු පාට කෙනෙක් වෙන්නත් පුළුවන්, ගුරු පාට කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒතර සුදු පාට කෙනෙක් වීමේ හැකියාව දින සම්භාවිතාවය විතර පහක් තියෙන ඔක්කොම 5න් 3යි. ගුරු පාට කෙනෙක් වීමේ සම්භාවිතාව 5න් 2යි. මලින්දු ගත්ත කෙනා සුදු පාට කෙනෙක් වුණා නම් රජිත ගන්න කෙනා සුදු පාට වෙන්නත් පුළුවන්, ගුරු වෙන්නත් පුළුවන්. ප්‍රතිඵල දෙකක් තියෙනනේ. ඒ නිසා රජිත ගන්න කෙනා සුදු වෙන්නත් පුළුවන්, ගුරු වෙන්නත් පුළුවන්. එතන සුදු ගුරු වීමේ සම්භාවිතාව ගත්තොත් කීයක් වෙනවද? මේ සම්භාවිතාව තමයි. වෙනසක් නෙවෙයි මොකද එළියට ගිහින් අතුලට ආවනේ. ඒ නිසා සුදු වීමේ සම්භාවිතාවය මේකමයි 5න් 3යි. ගුරු වීමේ සම්භාවිතාවය 5න් 2යි. මෙතනත් එහෙමයි. මේ මලින්දු එළියට ගත්ත කෙනා ගුරු කෙනෙක් වුණා නම් එයා අප ඇතුලට යන නිසා ගුරු වල වෙනසක් වෙන්නේ නැහැ. එතකොට සුදු වීමේ සම්භාවිතාවය මේකමයි 5න් 3යි. ගුරු වීමේ සම්භාවිතාවය 5න් 2යි. ඔන්න ඔක තමයි හිතේ රුක් සටහන. ඕක තමයි රුක් සටහන. එතන ඔය තියෙන්නේ සිදුවේග ප්‍රතිඵල. එතකොට මේ තියෙන්නේ මලින්දු මේ ඉත්ත දෙකේ අපිට ආව පුළුවන් හොයන්න මේ මලින්දු ගත්ත කෙනා සුදු වෙනා, රජිත ගත්ත කෙනා සුදු කෙනෙක් වීම. කියන්නේ දෙදෙනාම සුදු වීමේ සම්භාවිතාව. මෙහෙම ගියොත් මලින්දු ගත්ත කෙනා සුදු වෙලා, රජිත ගත්ත කෙනා ගුරු වීමේ සම්භාවිතාව. පළවෙනිය සුදු වෙලා, දෙවෙනිය ගුරු වීමේ සම්භාවිතාව. මෙහෙම ගියොත් පළවෙනිය ගුරු වෙලා, දෙවෙනිය සුදු වීමේ සම්භාවිතාව. මෙහෙම ගියොත් අවස්ථා දෙකේදීම
ගුරු හාවෙක් ලැබීමේ සම්භාවිතාවය. ඔය දිගේ කියත. ඕක තමයි පුතේ රුක් සටහනින් නියඳ අවකාශය ලකුණු කරනවා කියලා කියන්නේ. අපි ඉස්සරහ කරේ කොටුදරේ ලකුණු කරන එක. මේක රුක් සටහන. ඔන්න ඔක තමයි රුක් සටහන. දැන් අපෙන් අහන්නේ මොකද්ද? එක් වතාවකදීවත් ගුරු පාට හා පැටවක පිටතට පැමිණීමේ සම්භාවය. එක් වතාවකදීවත් ගුරු පාටෙක් කෙනෙක්. ඒතර එක වතාවකදීවත් ගුරු කෙනෙක් නම් පුතේ දෙවතාවෙම ගුරු කෙනෙක් වුණත් ප්‍රශ්නයක් නැහැ. එක් වතාවකදීවත් ගුරු කෙනෙක් නම් දෙවතාවෙදිම ගුරු කෙනෙක් ලැබුණත් ගැටලුවක් නැහැ. අපිට කියවන දෙවතාවක එක් වතාවකදී පමණක් කිව්වනම් දෙවතාවෙදිම ගන්න බෑ. දැන් උතන එහෙම කියන්නේ නැහැ නේ. උතන කියන්නේ එක් වතාවකදීවත් ගුරු පාට හා පැටවක පිටතට පැමිණීමේ සම්භාවිතාව. ඒතර එක් වතාවකදීවත් ගුරු පාට වීම නම් දෙවතාවෙදිම ගුරු වුණත් කමක් නැහැ. අපිට කියවන එක් වතාවකදී පමණක් ගුරු පාට වීම කිව්වනම් දෙවතාවෙදිම ගුරු වීමේ සම්භාවිතාව ගන්න බෑ. එහෙනම් අපි කොහොමද දැන් මේ සම්භාවිතාව හොයන්නේ? එක් වතාවකදීවත් ගුරු වීම. ඒතර අපිට මෙන්න මේ ඉත්ත දිගේ ඇවිල්ලා එක් වතාවකදීවත් ගුරු මේ ඉත්ත දිගේ ඇවිල්ලා මෙන්න මෙයාව ගන්න පුළුවන්. ඊට පස්සේ ආපහු මෙයා ගන්න බෑ. එහෙනම් දෙන්නම සුදුනේ. ඉතින් ආපහු මේ ඉත්ත දිගේ ගිහිල්ලා මෙයාව ගන්න පුළුවන්. ආපහු මේ ඉත්ත දිගේ ගිහිල්ලා මෙයාව ගන්න පුළුවන්. ඔන්න ඔය අවස්ථා තුනේම සම්භාවිතාවය හොයන්න වෙනවා. එතකොට මේ ඉත්ත දිගේ ಗುಣ කරගෙන ගිහිල්ලා මෙන්න මේකේ සම්භාවිතාව ගන්න පුළුවන්. ඒ කියන්නේ පළවෙනිය සුදු වෙලා දෙවෙනිය ගුරු වීමේ සම්භාවිතාව. මේ ඉත්ත දිගේ ಗುಣ කරලා පළවෙනිය ගුරු වෙලා දෙවෙනිය සුදු වීමේ සම්භාවිතාව ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ඉත්ත දිගේ ಗುಣ කරලා අවස්ථා දෙකේදීම ගුරු වීමේ සම්භාවිතාව හොයන්න පුළුවන්. හොයලා මේ තුන් දෙනා එකට එකතු කරන්න පුළුවන්. right. අපි හදමු බලන්න එහෙනම් උත්තරේ. මෙන්න පුතේ හදන විදිය බලා ගන්න. එහෙනම් මෙන්න මේ ඉත්ත දිගේ ಗುಣ කරලා යමු බලන්න. මේ ඉත්ත දිගේ 5න් 3 වැඩි කිරීම 5න් 2. 5න් 3 වැඩි කිරීම 5න් 2. ඒකට එකතු වෙනවා මේ ඉත්ත දිගේ ගුණ කරන්න 5න් 2 වැඩි කිරීම 5න් 3. 5න් 2 වැඩි කිරීම 5න් 3. එකතු කිරීම මේ ඉත්ත දිගේ ගුණ කරන්න 5න් 2 වැඩි කිරීම 5න් 2. දැන් 5 සරක් 5 25යි 3 වරක් 2 6යි. ආපහු මෙතන 5 සරක් 5 25යි 2 වරක් 3 6යි. මෙතන 5 සරක් 5 25යි 2 වරක් 2 4යි. එතකොට 25න් 6යි 6යි 12යි 12යි 4යි 16යි. එහෙනම් උත්තරේ ලැබෙනවා 25න් 16යි. එහෙනම් එක් අවස්ථාවකදීවත් ගුරු පාට හාවෙක් ලැබීමේ සම්භාවිතාවය 25න් 16ක් වෙනවා. ඔක තමයි රුක් සටහනෙන් හදනවා කියලා කියන්නේ. හරි. ඔන්නයි ගාන. බලන්න පුතේ ගාන තේරුණාද කියලා කියන්නේ. සනීෂ ගාන තේරුණාද? ගාන තේරුණාද ඒක පුතේ? රුක් සටහන ඇතුලේ මේ උත්තරේ ගන්න විදිය තේරුණාද? මට මැසේජ් එකක් දාන්න කට්ටිය මේ ගාන රුක් සටහන අතර ගාන එක හදන විදිය තේරුණාද? නැත්නම් ප්‍රශ්නයක් තියෙනවා කියන්න ආපහු කියලා දෙන්න. ඔය දාන්න හොඳ උත්තරයක් දාන්න. මේක ගැටලුවක් තියෙනවා නම් කියන්න. ප්‍රධාන පුතේ මැසේජ් එක දාන්න තේරුණාද කියලා. හරිනේ? ගැටලුවක් නැහැ නේ? හරි. ඕක මේක 25න් 16. මේක උත්තරේ ගන්න තව ක්‍රමයක් මම ඒ ක්‍රමෙත් ඔයාලට මේ කියලා දෙන්න හදන්නේ. ඕක හදලා අවසන් කරගන්නකෝ. මේක හදන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. මොකද්ද ඒ ක්‍රමේ? මොකක්ද ඒ ක්‍රමේ? ඒ ක්‍රමේ තමයි පුතේ දැන් අපි මෙතන හොයන්නේ එක් අවස්ථාවකදීවත් ගුරු පාට හාවෙක් ලැබීමේ සම්භාවිතාවනේ. ඒතකොට දැන් මම කිව්වේ මෙන්න මේ තුන් දෙනාගේ සම්භාවිතාවයන් තුනේ හොයන්න ඕනේ. දැන් මෙතන මේ තියෙන්නේ පුතේ නියඳි අවකාශනේ. මේ තියෙන නියඳි අවකාශය. එතකොට මේකේ ප්‍රතිඵල හතරයි තියෙන්නේ. මේ ඉත්ත දිගේ ගිහලා මේකයි, මේ ඉත්ත දිගේ ගිහලා මේකයි, මෙහෙම ගිහලා මේකයි, මේ ඉත්ත දිගේ ගිහලා මේකයි. මේ ප්‍රතිඵල හතරනේ. එතකොට ඕනම වෙලාවක මම ඔයාලට කිව්වනේ සම්භාවිතාවය රඳාපවතින්නේ බිඳුවක් එකක් අතරනේ. එතන මේ දෙන නියදි අවකාශය. ඒ කියන්නේ වෙන්න පුළුවන් ඔක්කොම ප්‍රතිඵල ටික.
එතකොට මේ නියන්ති අවකාශයේ සම්භාවිතාවය හැමතිස්සෙම එකයිනේ. නියන්ති අවකාශයේ සම්භාවිතාවය හැමතිස්සෙම එකයි. දැන් උදාහරණයක් හිතන්නකෝ ධාතු කැටයක් උඩ විසිකිරීම කියලා. දැන් ධාතු කැටයක් උඩ විසිකරාන් පස්සේ වෙන්න පුළුවන් ප්‍රතිඵල ටික මොනවද තියෙන්නේ? 1 2 3 4 5 6. ඔය කියන ප්‍රතිඵල 6නේ. දැන් ඔක නියන්ති අවකාශය. ඕක වෙන්න පුළුවන් සීන ප්‍රතිඵල. ඕක නියන්ති අවකාශය. එතකොට නියන්ති අවකාශයෙන් ඕක මේ නියන්ති අවකාශය ලැබීමේ සම්භාවිතය වුණා. මේ ප්‍රතිඵල 6න් එකක් අනිවාර්යෙන් ලැබෙනවනේ. ඒතර ඒක අනිවාර්යෙන්ම සිද්ධ වෙන දෙයක්. ඒතර ඒක සම්භාවිතාව කෙලින්ම එකයි. ඒක සම්භාවිතාව කෙලින්ම එකයි. දැන් කාසියක් උඩ විසිකිරීම හිතන්නකෝ. කාසියක් උඩ විසිකරාන් පස්සේ වෙන්න පුළුවන් ප්‍රතිඵල. එක්ක සිරස ලැබීම එක්ක අගය ලැබීමනේ. ප්‍රතිඵල දෙකයි. ඒතර නියන්ති අවකාශයේ සම්භාවිතාවය වුණා. වෙන්න පුළුවන් ප්‍රතිඵල දෙකයිනේ. ඒතර මේකේ සම්භාවිතාවය වුණා මේ දෙකෙන් අනිවාර්ය එකක් වෙනවනේ. නිසා නියන්ති අවකාශයේ සම්භාවිතාව කෙලින්ම එකයි. ඒතර වෙන්න පුළුවන් ප්‍රතිඵල දෙකයි තියෙන මේ දෙකෙන් එකක් අනිවාර්යෙන් වෙනවනේ. එහෙනම් නියන්ති අවකාශයක සම්භාවිතාවය හැමතිස්සෙම එකයි. ඒතකොට මෙතන තියෙනෙත් ඒක තමයි. මෙතන මේ රුක්ෂ ගානේ තියෙන්නේ වෙන්න පුළුවන් ඔක්කොම ප්‍රතිඵල ටික. එතකොට ප්‍රතිඵල හතර මොකක්ද? පළවෙනිය සුදු, දෙවෙනිය සුදු. සුදු සුදු. මෙතන පළවෙනිය සුදු, දෙවෙනිය ගුරු. මෙතන පළවෙනිය ගුරු, දෙවෙනිය සුදු. මෙතන පළවෙනිය ගුරු, දෙවෙනිය ගුරු. ඔය ප්‍රතිඵල හතරෙන් ලැබෙන්න පුළුවන්. ඔය ප්‍රතිඵල හතර විතරයි. ඒතකොට නියන්ති අවකාශය එකයි. එතකොට මට හොයන්න ඕනේ මේ තුන් දෙනාගේ එකතුවක්නේ. ගත්ත එහෙමනේ. මේ තුන් දෙනාගේ එකතුවක් ගන්න ඕනේ. එහෙනම් මේ තුන් දෙනාගේ එකතුව ගන්න නම් මේ හතර දෙනාගේම එකතුව එකයිනේ. නියන්ති අවකාශයනේ. එහෙනම් එකෙන් අඩු කරන්න පුතේ මෙන්න මේ ඉත්තේ සම්භාවිතාවය. එකෙන් අඩු කරන්න මෙන්න මේ ඉත්තේ සම්භාවිතාවය. මේ ඉත්තේ සම්භාවිතාවය කී මෙන්න මෙයාගේ සම්භාවිතාවය. එයාගේ සම්භාවිතාව ගන්න පුළුවන් නේද මට පුතේ? 5න් 3 වැඩි කිරීම 5න් 3 මේ ඉත්තේ සම්භාවිතාවය. 5න් 3 වැඩි කිරීම 5න් 3. එතකොට 3 වරක් 3 9යි 5 වරක් 5 25න් 9යිනේ. ඒකේ සම්භාවිතාව 25න් 9. එහෙනම් මෙන්න පුතේ දෙවෙනි ක්‍රමය. එකෙන් අඩු කරන්න 25න් 9. එකෙන් අඩු කරන්න දැන් මට ඕනේ මේ තුන් දෙනාගේ එකතුව. මේ තුන් දෙනාගේ එකතුව ගන්න නම් හතරෙම සම්භාවිතාවන්ගේ එකතුව එකයිනේ. එක නිසා එකෙන් අඩු කරන්න මෙන්න මේ ඉත්තේ සම්භාවිතාවය. එතකොට මේ ඉත්තේ සම්භාවිතාව බලන්න මේ ඉත්ත දිගේ ගුණ කරන්න ඕනේ. 5න් 3 වැඩි කිරීම 5න් 3. එතකොට 5 වරක් 5 25 3 වරක් 3 25න් 9. එහෙනම් එකෙන් අඩු කරන්න 25න් 9. එකෙන් අඩු කරන්න 25න් 9. දැන් එක කියන්නේ සම්පූර්ණ එකනේ. එකෙන් අඩු වෙන්න ඕනේ 25න් 9. එතකොට දැන් මෙයා 25න් පංගුවක් විතර තියෙන නිසා එක කියන එකක් තියන පුතේ 25න් පංගුවක් විදියට. එක කියන්නේ එතකොට කීයද? මෙහා 25න් 9 නම් එක කියන්නේ 25න් 25. එහෙනම් 25න් 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 9ක් අඩු කරා. 5න් 25න් 25න් 9ක් අඩු කරා. එතකොට උත්තරේ ලැබෙනවා 25න් 25න් 9ක් ගියට පස්සේ 16. උත්තරේ 25න් 16. එහෙම ගන්නත් පුළුවන්. 25න් 16. එහෙමත් උත්තරේ ගන්න පුළුවන්. ඔන්න පුතේ දෙවෙනි ක්‍රමය. ඔන්න දෙවෙනි ක්‍රමය. මෙහෙමත් උත්තරේ එනවා 25න් 16 හරමත් වෙනවා 25න් 16. ඒ ක්‍රමෙත් හදාගන්න පුතේ දෙවෙනි ක්‍රමය කියලා හදාගන්න මේ ක්‍රමය. දෙවෙනි ක්‍රමය කියලා. දෙවෙනි ක්‍රමය කියලා හදාගන්න පුතේ ඒක. දෙවෙනි ක්‍රමය හදාගන්න පුතේ. right ප්‍රශ්නාංක 42 හදමු පුතේ අපි. ප්‍රශ්නාංක 42. ප්‍රශ්නාංක 42. ප්‍රශ්නාංක 42.
අපි 42 වෙනි ප්‍රශ්නේ හදලා බලන්න පුතේ. 42 වෙනි ප්‍රශ්නේ. ඒක ඔයාලට හදන්න පුළුවන් නේ. මට චුට්ටක් 42 A කොටසේ පළවෙනි ගානයි දෙවෙනි ගානයි මට එනම් පොඩ්ඩක් හදලා දානවද? පළවෙනි ගානන් අවුලක් නැහැ කොටතරේ ලකුණු කරන් තියෙන්නේ. කොටතරේ ලකුණු කරමු බලන්න අපි. හදලා උත්තර දාන්න බලනවා ඔයාලා. මේ WhatsApp එකට දැම්මත් කමක් නැහැ පුළුවන් නම්. චුට්ටක් WhatsApp එකට දාන්න පුළුවන්ද? හදලා. කොටතරේ පොඩ එකක් ගහලා 1යි 2යි පෙට්ටියක් තුල පෙට්ටියක එක සමාන රතු පාට ඇපල් ගෙඩි 4ක් හා කොළ පාට ඇපල් ගෙඩි 2ක් ඇත. ඉන් අහඹු ලෙස ඇපල් ගෙඩියක් ඉවතටගෙන එය ආපසු මල්ල තුලට දමා ආයන ප්‍රතිස්ථාපනය සහිත අවස්ථාවක්. මල්ල තුලට දමා තවත් එකක් ගනු ලැබේ. නියැදි අවකාශය දී ඇති කොටදල මත කතර ලකුණු යොදා සම්පූර්ණ කරන්න කියලා කියනවා. හරි. ලේසි ප්‍රශ්නයක් විතර ලකුණු 10ක් ගන්න බෑ ලේසියෙන්. රතු පාට ඇපල් ගෙඩි 4යි කොළ පාට ඇපල් ගෙඩි 2යි. අපිට ඒක ලකුණු කරලා දීලා තියෙනවා. රතු පාටින් 4ක් තියෙනවා. කොළ පාටින් 2ක් තියෙනවා. මේ පැත්තේ තියෙන්නේ පළමු එක. හරිද? රතු පාට 1 2 3 4 කොළ පාට 1 2. කොහොමනේ තියෙන්නේ? දෙවැනි අවස්ථාවේදීත් A ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ටික තියෙනවා. දෙවැනි අවස්ථාවේදී රතු පාට 1 රතු පාට 2 රතු පාට 3 රතු පාට 4 කොළ පාට 1 කොළ පාට 2 මේක දෙවන අවස්ථාව. මේකේ කතිර වැටෙන්න ඕන කොහොමද? පළවෙනි සැරේ ගත්ත ගෙඩිය ආපහු දාලානේ දෙවෙනි අවස්ථාවේ ගන්නෙනේ. එතකොට හිමනේ කියන්නේ පෙට්ටිය තුල එක සමාන රතු පාට ඇපල් ගෙඩි 4ක් ආ කොළ පාට ඇපල් ගෙඩි 2ක් ඇත. ඉන් අහඹු ලෙස ඇපල් ගෙඩියක් ඉවතරගෙන එය ආපසු මල්ල තුලට දමා තවත් එකක් ගනු ලැබේ. ලැබෙන නියැදි අවකාශයේ කොටදල මත කතර ලකුණු යොදා ලකුණු කරා. එතකොට රතු පාට පළවෙනියත් එක්ක රතු පාට පළවෙනිම ලැබෙන්න පුළුවන්. රතු පාට පළවෙනියත් එක්ක රතු පාට දෙවෙනිය ලැබෙන්න පුළුවන්. රතු පාට පළවෙනියත් එක්ක රතු පාට තුන්වෙනිය ලැබෙන්න පුළුවන්. රතු පාට පළවෙනියත් එක්ක රතු පාට හතරවෙනිය ලැබෙන්න පුළුවන්. රතු පාට පළවෙනියත් එක්ක කොළ පාට පළවෙනිය ලැබෙන්න පුළුවන්. රතු පාට පළවෙනියත් එක්ක කොළ පාට දෙවෙනිය ලැබෙන්න පුළුවන්. ඒතර වෙන්න පුළුවන් ප්‍රතිඵල ඔක්කොම ටික මේකේ කතර ලකුණු දාලා අපි ලකුණු කරමු. ඒතර වෙන්න පුළුවන් ඔක්කොම ටික මෙන්න මේ ටිකනේ. රතු පාට එකත් එක්ක වෙන්න පුළුවන් ටික තමයි මේ තියෙන්නේ. රතු පාට දෙකත් එක්ක වෙන්න පුළුවන් ටික තමයි මේ තියෙන්නේ. රතු පාට තුන්වෙනියත් එක්ක ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ටික තමයි මේ තියෙන්නේ. රතු පාට හතරවෙනියත් එක්ක ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ටික තමයි මේ තියෙන්නේ. කොළ පාට පළවෙනියත් එක්ක ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ටික තමයි මේ තියෙන්නේ. කොළ පාට දෙවෙනියත් එක්ක ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ටික තමයි මේ තියෙන්නේ. ඔන්න වෙන්න පුළුවන් ඔක්කොම ප්‍රතිඵල ටික. ඔන්න වෙන්න පුළුවන් ඔක්කොම ප්‍රතිඵල ටික. දැන් ඉවතරගත් ඇපල් ගෙඩි දෙක වර්ණ දෙකකින් යුක්ත ඒවා වීමේ සිද්ධිය කොටදල තුළ වට කර දක්වා එහි සම්භාවිතාවය සොයන්න. ඉවතරගත් ඇපල් ගෙඩි දෙක වර්ණ දෙකකින් යුක්ත වීම. ඒ කියන්නේ පළවෙනිය රතු පාට වෙලා දෙවෙනිය කොළ පාට වෙන්න පුළුවන්. නැත්නම් පළවෙනිය කොළ පාට වෙලා දෙවෙනිය රතු පාට වෙන්න පුළුවන්. එකම වර්ණය නෙවෙයි. ඉවතරගත් ඇපල් ගෙඩි දෙක වර්ණ දෙකකින් යුක්ත වීම කොටදලේ වට කර දක්වන්න කියලා කියනවා. කොටදලේ වට කර දක්වන්න කියලා කියනවා. වර්ණ දෙකකින් යුක්ත වීම. මොකක්ද මේ අවස්ථා ටික? ඒතර මේ තියෙන්නේ රතු 1 රතු 2 රතු 3 රතු මේ තියෙන රතු පාට ටිකනේ. මේ පළවෙනි අවස්ථාව. ඒතර පළවෙනි අවස්ථාවේ රතු පාටත් එක්ක දෙවෙනි අවස්ථාවේ කොළ පාට ලැබීම ගන්න පුළුවන්. මොන ටිකද? මෙන්න මේ හතරනේ. මේ පළවෙනි අවස්ථාවේ රතු පාට. මේ රතු හතරත් එක්ක මෙන්න මෙතන කොළ පාට දෙක. එතකොට මේ හතරයි මෙන්න මේ ටික. මෙන්න මේ සෙට් එක. ඒ වගේම ගන්න පුළුවන් ආපහු පළවෙනි අවස්ථාවේ කොළ පාට වෙලා දෙවෙනි අවස්ථාවේ රතු පාට. මෙන්න මේ දෙවෙනි පළවෙනි අවස්ථාවේ කොළ පාට දෙවෙනි අවස්ථාවේ රතු පාට මෙන්න. මෙන්න මේ සෙට් එක. මෙන්න මේ සෙට් එක. එහෙනම් මොකද්ද? අන්න ඒ ටික කොටු කරන්නකො. මේ 4යි
මේ හතරත් එක මේ දෙක. එතකොට මෙන්න මේ හතර. ඊට පස්සේ ආපහු මේ දෙන්නත් එක්ක මේ හතර. මේ දෙන්නත් එක්ක මේ හතර. මෙන්න මේ සෙට් එක. ඔන්න ඔය ටික. එකටම රවුම ගන්න. එකටම කොටු කරන්න. අවස්ථා දෙකේදී වෙනස්. ඒතර මේ තියෙන එකම පාටනේ. මේ තියෙන්නේ රතු හතරත් එක්ක රතු. මේ තියෙන එකම වර්ණය. මේ තියෙන කොළ පාට දෙන්නත් එක්ක කොළ පාට දෙන්න. එකම වර්ණනේ තියෙන්නේ. ඒතර වෙනස් වර්ණ ටික තමයි ඔය කොටු කරලා තියෙන්නේ. වෙනස් වර්ණ ටික. වෙනස් වර්ණ ටික. එහි සම්භාවිතාවය අහන්න දැන්. ඒක සම්භාවිතාව කීයද කියන බලන්න පුතේ. ඔක්කොම ප්‍රතිඵල තියෙනවා 1 2 3 4 5 6 අර පැත්තේ 1 2 3 4 5 6 36. 36න් තියෙනවා මෙතන. 1 2 3 4 5 6 7 8යි 9 10 11 12 13 14 15 16ක් තියෙනවා. 16ක් තියෙනවා. එහෙනම් 36න් 16. 36න් 16. සරල කරන්න පුළුවන් මේක 4ෙන් බෙදලා 36ට 4 ඒවා 4 16 4 ඒවා 4 36ට 4 ඒවා 9. 9න් 4. 36න් 16 සරල කරා 16ට 4 ඒවා 4යි 36ට 4 ඒවා 9. 9න් 4. පොඩ්ඩක් සම්භාවිතාව ගන්න. ඒ කොටස ඔය හැදුවේ. ඒකේ B කොටස ඊට පස්සේ. පෙට්ටියේ තිබුණු ඇපල් වලින් ගෙඩි දෙකක් නරක් වී තිබුණු අතර ඉතිරි ඒවා නරක් නොවු ඇපල් විය. පෙට්ටියේ තිබු ඇපල් ගෙඩි වලින් ඇපල් ගෙඩි දෙකක් නරක් වෙලා තිබුණලු. ඉතිරි ඒවා නරක් නොවු ඇපල් විය. ඉහත ආකාරයට අහඹු ලෙස පෙට්ටිය තුලින් ඇපල් ගෙඩියක් ඉවතටගෙන එය ආපසු පෙට්ටිය තුලට දමා තවත් එකක් ගන්න ලබන අවස්ථාවක පහත දැක්වෙන රුක් සටහන දක්වන්න. එමගින් පළමු අවස්ථාවේ නරක් වූ ඇපල් ගෙඩියක් හා දෙවන අවස්ථාවේ නරක් නොවු ඇපල් ගෙඩියක් ලැබීමේ සම්භාවිතය සොයන්න. පළමු අවස්ථාවේ නරක් වූ ඇපල් ගෙඩියක් හා දෙවන අවස්ථාවේ නරක් නොවු ඇපල් ගෙඩියක් ලැබීමේ සම්භාවිතය. රුක් සටහන දීර්ඝ කර දීලාම තියෙනවා. සම්භාවිතා විතරයි දාන්න තියෙන්නේ. මට හදලා උත්තරේ දාන්න බලන්න chat එකට. සම්භාවිතා හොයලා. පළමු අවස්ථාවේ නරක් වූ ඇපල් ගෙඩියක් හා දෙවන අවස්ථාවේ නරක් නොවු ඇපල් ගෙඩියක් ලැබීමේ සම්භාවිතාවය. හරි. මට හදලා දාන්න බලන්න පුතේ උත්තරය ටික ගාලා. රුක් සරහනේ සම්භාවිතාව ටික දාලා පොඩ WhatsApp එකේ දැම්මම කමන්නේ. උත්තරේ chat එකේ දාන්න ඉස්සලා උත්තරේ දාන්නකෝ chat එකට. උත්තර දාන්න බලන්න chat එකට. ඒක අවසන් කරගන්න. සටහන ඇන්දොත් මෙතන නරක් නොවු මෙතන නරක් වූ නරක් නොවු සම්භාවිතාවය 6න් 4යි. මේක දිග නෑ. මෙතන වූ
මෙතන නරක් නෝ මෙතන නරක් වූ. එතකොට මෙතන තියෙනවා පළමු ගැනීම මෙතන තියෙනවා දෙවන ගැනීම. ඔච්චර අපිට දීලා තියෙන්නේ. අපි මේ කියන්නේ පෙට්ටියේ තිබු ඇපල් ගෙඩි වලින් ඇපල් ගෙඩි ඔක්කොම 6යිනේ තිබ්බේ. දෙකක් නරක් වී තිබුණු අතර. දෙකක් නරක් වී තිබුණු අතර. එහෙනම් දෙකක් නරක. 6න් දෙකක් නරක් වෙලා. ඇපල් ගෙඩි 6යිනේ තිබුණේ. 6න් දෙකක් නරක් වෙලා. එහෙනම් නරක් නෝ ප්‍රමාණය අපිට දීලා තියෙනවා 6න් 4යි කියලා. හරිද එහෙනම්? එහෙනම් මෙතන 6න් 2යි. එහෙනම් මෙතන සම්භාවිතාවය 6න් 2යි. නරක් වූ ගාන 6න් 2යි. හරිනේ. ඊට පස්සේ කියනවා ඉතිරි ඒවා නරක් නොව ඇපල් විය. ඉහත ආකාරයට අහඹ ලෙස පෙට්ටිය තුළින් ඇපල් ගෙඩියක් ඉවතරගෙන එය ආපසු පෙට්ටිය තුළට දමා තවත් එකක් ගන්න ලබන අවස්ථාවක. හරි. එතකොට පළවෙනි සැරේ ඇපල් ගෙඩියක් අරගෙන ඒක ආපහු දාලා ගන්නකොට කලින් සම්භාවිතාවයම තමයි එන්නේ. වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් නරක් නොවු ප්‍රමාණය 6න් 4නේ. නරක් වූ ප්‍රමාණය 6න් 2යි. ඒතර මේ තියෙන්නේ මොකද්ද? පළවෙනි අවස්ථාවේ ගන්නකොට වෙන්න පුළුවන් ප්‍රතිඵල දෙක. පළවෙනියටම ඇපල් ගෙඩියක් ගන්නකොට ප්‍රතිඵල දෙකක් වෙන්න පුළුවන්. මොකද්ද? නරක් නොවු එකක් ලැබෙන්නත් පුළුවන්, නරක් වූ එකක් ලැබෙන්නත් පුළුවන්. දැන් නරක් නොවු එකක් ලැබීමේ සම්භාවිතාවය 6න් 4යි, නරක් වූ එකක් ලැබීමේ සම්භාවිතාවය 6න් 2යි. එතකොට දෙවෙනි අවස්ථාවට යනවා. මේ තියෙන පළවෙනි අවස්ථාවේ නරක් නොවු එකක් ලැබුණොත් දෙවෙනි අවස්ථාවේදී නරක් නොවු එකක් ලැබෙන්නත් පුළුවන්, නරක් වූ එකක් ලැබෙන්නත් පුළුවන්. පළවෙනි එක නරක් උනේ නැත්තම් දෙවෙනි එක නරක් නොවෙන්නත් පුළුවන්, නරක් වෙන්නත් පුළුවන්. එතකොට මේ තියෙන්නේ මොකද්ද? පළවෙනි අවස්ථාවේදී නරක් වෙලා දෙවෙනි අවස්ථාවේදී නරක් නොවෙන්නත් පුළුවන්, නරක් වෙන්නත් පුළුවන්. පළවෙනි අවස්ථාවේ නරක් වූ එකක් ලැබිලා දෙවෙනි අවස්ථාවේදී නරක් නොවු එකක් ලැබෙන්නත් පුළුවන්, නරක් වූ එකක් ලැබෙන්නත් පුළුවන්. එහෙනම් සම්භාවිතාව වෙනසක් නැහැ. නරක් නොවීමේ සම්භාවිතාවය 6න් 4යි, නරක් වීමේ සම්භාවිතාවය 6න් 2යි. එහෙනම් මෙතනත් එහෙමයි 6න් 4යි 6න් 2යි. එහෙනම් අපිට පුළුවන් මේ ඉති දෙකේ ගුණ කරගෙන ගියා නම් අදාළ සම්භාවිතාවෙන් හොයන්න. මේ ඉති දෙකේ ගුණ කරා නම් අපිට පුළුවන් පළවෙනි එකත් නරක් නොවු දෙවෙනි එකත් නරක් නොවු කියන අවස්ථා දෙකේදීම නරක් නොවු ගෙඩියක් ලැබීමේ සම්භාවිතාව හොයන්න පුළුවන් මේක දිගේ ගුණ කරා. මෙහෙම ආවනම් මෙහෙම කියලා මෙහෙම ආවනම් පළවෙනි එක නරක් නොවු ගෙඩියක් ලැබිලා දෙවෙනි එක නරක් වූ ගෙඩියක් ලැබීමේ සම්භාවිතාව හොයන්න පුළුවන්. මෙහෙම ගිහිල්ලා. මෙහෙම ආවනම් පළවෙනි එක නරක් වූ ගෙඩියක් ලැබිලා දෙවෙනි එක නරක් නොවු ගෙඩියක් ලැබීම හොයන්න පුළුවන්. පළවෙනි එක නරක් වූ ගෙඩියක් ලැබිලා දෙවෙනි එක නරක් නොවු ගෙඩියක් ලැබීම හොයන්න පුළුවන්. මේ ඉත දෙකේ ගුණ කරලා. මෙහෙම ගුණ කරලා පළවෙනි එකත් නරක් වූ ගෙඩියක් වෙලා දෙවෙනි එකත් නරක් වූ ගෙඩියක් ලැබීමේ සකින අවස්ථා දෙකේදීම නරක් වූ ගෙඩියක් ලැබීමේ සම්භාවිතාවය හොයන්න පුළුවන්. එතන ඔන්න ඔය ටික තමයි වෙන්න පුළුවන් ප්‍රතිඵල ටික. ඕක තමයි රුක් සටහන. එහෙනම් අපෙන් අහනව මොකද්ද? එමගින් පළමු අවස්ථාවේ නරක් වූ ඇපල් ගෙඩියක් හා එහෙනම් මේ පළමු අවස්ථාවේ නරක් වූ ඇපල් ගෙඩියක් හා දෙවන අවස්ථාවේ නරක් නොවු ආමෙන් නරක් නොවු ඇපල් ගෙඩියක් ලැබීමේ සම්භාවිත. පළවෙනි අවස්ථාවේ නරක් වූ ඇපල් ගෙඩියක්. පළමු අවස්ථාවේ නරක් වූ මෙන් නරක් වූ ඇපල් ගෙඩියක් හා දෙවන අවස්ථාවේ නරක් නොවු මෙන් නරක් නොවු ඇපල් ගෙඩියක් ලැබීමේ සම්භාවිත. එහෙනම් 6න් 2 වැඩි කිරීම 6න් 4. 6න් 2 වැඩි කිරීම 6න් 4. 6න් 2 වැඩි කිරීම 6න් 4. කපන්න පුළුවන් එක අපිට දාන්න 2ට 2 ඒවා 1යි 6ට 2 ඒවා 3යි 4ට 2 ඒවා 2යි 6ට 2 ඒවා 3යි. ඉරයට 3 වරක් 3 9යි. ඉර උඩ 1 වරක් 2 2යි. උත්තරේ 9න් 2යි. උත්තරේ 9න් 2යි. බලන්න උත්තරේ හරිද කියලා. උත්තර දාලා තිබුණ කට්ටියනේ. උත්තරේ 9න් 2යි. ඔන්න හදන විදිහ එක. උත්තරේ 9න් 2යි. බලන්න උත්තරේ මට කියන්න තේරුණාද කියලා හදන විදිහ ඒක උත්සරහන. පළවෙනි එක නරක් වූ දෙවෙනි එක නරක් නොවු. එහෙනම් මෙන්න මේ ඉත්ත දිගේ ගුණ කරා නම් හරි. අවුලක් නැහැ නේ ගාන ඒකනේ තේරුණා නේද?
ප්‍රමාණ ගන්න සල්ලා නේද? ඔයාලා පොඩි ගානක් දෙන පුතේ මෙන්න මේ ගාන චුට්ටක් හදන්න මේක ටියුට් එකේ නැති ගානක්. ටියුට් එකේ නෑ. දර්ශක ගානක්. මෙන්න මේ ගාන චුට්ටක් බලන්න ඔයාලට හදන්න පුළුවන්ද කියලා කෙනෙක් ප්‍රශ්නයකට අහන්න පුළුවන් මෙන්න මේ ප්‍රශ්නේ. බලන්න මෙන්න මේ ගාන වලට හතර උත්තරයක් ගන්න පුළුවන්ද කියලා මට පුළුවන් උත්තරය දාන්න බලන්න මේක හදලා. 3 x වෙනි බලය එකතු කිරීම 3 x ධන 1 සමානයි 36. 3 x වෙනි බලය ධන 3 x ධන 1 සමානයි 36. ඔන්න කියන ගාන පුළුවන් නම් මට හදලා මෙසේජ් එකක් දාන්න. 3 x වෙනි බලය ධන 3 x ධන 1 සමානයි 36. ඔන්න ඒ ගාන පුළුවන් මෙසේජ් එකක් දාන්න මට හදලා. x සමානයි කියලා ගහන්න. x සමානයි කීයද කියලා. හදලා ගන්න බලන්න. x සමානයි කියලා. 3 x වෙනි බලය එකතු කිරීම 3 x ධන 1 සමානයි 36. හදලා උත්තරය දාන්න chat එකට බලන්න. ඊට පුතේ එන්නේ උත්තරේ. හදන්න පුළුවන්ද ගාන? දාන්න බලන්න chat එකට. x සමානයි 3 නෙමෙයි සෙතුනේ නේ. නෑ. ඔක දර්ශක වලින් හදන්න තියෙන්නේ. චුට්ටක් කල්පනා කරලා හදන්න නම් පොඩ්ඩ දර්ශක නීතිත් එක්ක තමයි යන්න තියෙන්නේ. බලමු. ලසිත් තාලා තියෙන 3යි කියලා නෑ. ලසින්දු උත්තරේ දාපු එක හරි. ලසින්දු කොහොමද ගත්තේ? උත්තරේ කොහොමද ගත්තේ? ඉතින් අරන් හදන්න පුළුවන්. එහෙම හරියන්නේ නෑ හොඳේ. එහෙම හරියන්නේ නෑ.
දර්ශක නීතිත් එක්ක තමයි යන්නේ. දර්ශක නීතියක් තිබුණේ පාද සමාන දර්ශක ගුණ කිරීමේදී ඒවායේ දර්ශක එකතු කරනු ලැබේ කියලා. ශනිශනේ පාද සමාන දර්ශක ගුණ කරනකොට තමයි ඒවායේ දර්ශක එකතු කරන්නේ. දැන් මෙතන තියෙන්නේ පාදයන් දෙක සමානයි. හරිනේ? 3යි 3යි. හැබැයි මෙතන තියෙන එකතු කිරීමක්. මෙතන තියෙන එකතු කිරීමක්නේ. ඒතර එකතු කිරීමක් තියෙද්දි අපිට දර්ශක නීතිය දාන්න බෑ. දර්ශක නීතිය දාන්න නම් අනිවාර්යෙන්ම ಗುಣ කිරීමේ නීතියක් තියෙන්න ඕනේ. පාද සමාන දර්ශක ಗುಣ කිරීමේදී ඒවායේ දර්ශක එකතු කරනු ලැබේ. ඒකනේ නීතිය. ඒක තමයි කතන්දරේ. හැබැයි ඔයාලා දන්නනේ මෙන්න මෙහෙම කතන්දරයක්. ඔතන බලාගන්න. දැන් ඔයාලට කිව්වනම් x වල දෙවනි බලය ಗುಣ කිරීම x වල තුන්වෙනි බලය කිව්වනම් හරිද? x වල දෙවෙනි බලය ගුණ කිරීම x වල තුන්වෙනි බලය ගුණ. ඔයාලා මේක එක ලියන්න පුළුවන් නේද? x වල දෙක එකතු කිරීම 3 කියලා. නේ? x වල දෙක එකතු කිරීම 3 කියලා ලියන්න පුළුවන්. පාද සමාන දර්ශක ගුණ කිරීමේදී ඒ වායේ දර්ශක එකතු කරනු ලැබේ. එහෙනම් මෙතන කෙලින්ම x වල 5යි මේ උත්තර එන්නේ ගන්න පුළුවන්. මේ දෙන්න එකතු වෙන එකනේ අතර උනේ. මේ දෙන්න එකතු වෙන එක. ඔහොමනේ ලියන්නේ. ඔන්න ඔය වගේ ලියප එකක් මෙන්න මෙතන පේන තියෙනව නේද? මෙන්න මෙතන. දැන් මට x වල දෙක එකතු කිරීම 3 කියන එක කඩලා ලියන්න බැරිද? x වල දෙක එකතු කිරීම 3 කියන එක කඩලා ලියන්න පුළුවන් නේද පුතේ මේ විදිහට? x වල වර්ගය වැඩි කිරීම x වල 3 කියලා. අන්නේ නීතිය පාවිච්චි කරලා මම මෙතන හදන මෙහෙම. 3 x වෙනි බලය එකතු කිරීම මෙන්න මෙයා කඩලා ලියන. මෙන්න මේ විදිහට. 3 x වැඩි කිරීම 3 1 සමානයි 36ට. එහෙම ලියන්න බැරිද? එතකොට මේ කෑල්ල අපි දැන් වෙනම හැදුවොත් මෙන්න මේ කෑල්ල දැන් මෙන්න මේ කෑල්ල අපි හැදුවොත් වෙනම මෙයා ගන්න කොහොමද 3 පාදයන් දෙක සමානනේ. එහෙනම් මේ දෙක ගුණ කරලා දර්ශක දෙක එකතු වෙනවා. 3 x + 1 කියලා එනවනේ. එනවනේ. මෙන්න මේ කෑල්ල. එතකොට මෙයානේ මේ තියෙන්නේ. එහෙනම් මට මෙයාව ආපහු සැරයක් ගලවලා ලියන්න පුළුවන්. මෙන්න මේ විදිහට 3 x වෙනි බලය ගුණ කිරීම 3 1 කියලා. එහෙම ලියන්න පුළුවන්. මේ විදිහට නෝනේ. පාද සමාන දර්ශක ගුණ කිරීමේදී ඒ දර්ශක එකතු කරනු ලැබෙනවා. හරි. එතකොට මම එහෙනම් මෙන්න මෙහෙම වැඩක් කරනවා දැන්. බලා ගන්නකො දැන් හොඳ ගානක් මේක. මෙතන දැන් මෙතන මැද තියෙන පුතේ එකතු කිරීමනේ තියෙන්නේ. මේ මැද තියෙන එකතු කිරීම. මෙතන තියෙන එකතු කිරීම. එන එකතු කිරීම මැද තියෙන නිසා මට මෙතනින් මෙන්න මේ දෙන්නව කවුද? 3 x වෙනි බලය සාධකයක් විතර එළියට ගන්න බැරිද? මේ 3 x වෙනි බලය මේ දෙන්නගෙම සාධකයක් විතර එළියට ගන්න බැරිද? දැන් ඔයාලා දන්නේ සාමාන්‍යයෙන් මෙහෙම තිබුණොත් 2x වල වර්ගය ධන x කියලා තිබුණොත් මට මේ දෙන්නගේ x පදයක් එළියට ගන්න පුළුවන් නේ. මේ දෙන්නගේ x පදයක් එළියට ගන්න පුළුවන්. ඒත් මේ දෙන්නගේ x පදයක් එළියට ගත්තොත් x පදයක් එළියට ගත්තොත් මෙතන 2x වර්ග වලින් x ගත්තම 2x වෙනවා ධන x x වලින් බෙදුවම 1යිනේ. අන්නේ විදියට මට මෙතනින් බැරිද මේ මෙන්න මේ 3 x වෙනි බලයේ පොදු සාධකයක් විතර එළියට ගන්න. 3 x වෙනි බලයේ පොදු සාධකයක් එළියට ගන්න බැරිද? මේ දෙන්නගෙම මේ එකතු කිරීමෙන් දෙපැත්ත තියෙන පද දෙකෙන් 3 x වෙනි බලය මම එළියට ගත්තා. 3 x වෙනි බලය එළියට ගත්තාම මෙතනින් 3 x වෙනි බලයෙන් 3 x වෙනි බලය ගත්තාම ඉතුරු වෙන්නේ කවුද? මුකුත්ම නැහැනේ. හැබැයි එක තියෙද්දි දැන් මෙතනත් ඒක නෙවෙයි. x වලින් x ගත්තාම මෙතන එක ඉතුරු වුණානේ. අන්න ඒක. ඒ කියන්නේ x x වලින් බෙදුවම එකයි. ඒ කතාවනේ මෙතන තියෙන්නේ. එහෙනම් මෙතන 3x 3x වලින් බෙදුවම 1. ඒ කියන්නේ 3x වලින් 3x ගත්තාම මෙතන මුකුත් නැත්තේ නෑ. බිඳුව නෙමෙයි. එක ඉතුරු වෙන්න ඕන. එහෙනම් මෙතන 1යි. දැන් මෙතන 3x වෙනි බලය ගත්තම ඉතුරු වෙන්නේ 3 1. 3 1 කියන්නේ 3යි. 3 x වෙනි බලය ගත්තම ඉතුරු වෙන්නේ 3 1. ඒ කියන්නේ 3යි. සමානයි 36ට. සමානයි 36ට. දැන් 3 x වෙනි බලය මේ වරහන් දෙක අතර තියෙන ගුණ කිරීම 1යි 3යි 4යි. සමානයි 36ට. සමානයි 36ට. දැන් දෙපැත්තම 4ෙන් බෙදා. දෙපැත්තම 4යි 4යි කැපිලා ගියා. 3 x වෙනි බලය සමාන 36 4ෙන් බෙදුවා 9. 3 x වෙනි බලය සමාන 9. අන්න. දැන් මට මේ 9 ලියන්න පුළුවන්. මේක 3 බලයක් නෙදී 3 බලයක් විදියට. එහෙනම් 3 x වෙනි බලය සමානයි 9 කියන්නේ 3 දෙවෙනි බලය. 3 වර 3 9. දැන් බලන්න පුතේ. පාදයන් දෙක සමාන වෙනව නම්
දර්ශක දෙකක් මොකද වෙන්නේ? සමාන වෙන්න ඕන. පාදයන් දෙක සමාන වෙනවා නම් දර්ශක දෙක සමාන වෙනවා. x සමාන වෙනවා 2ට. x සමාන වෙනවා 2ට. ඔන්න පුතේ හදන විදිහ. x සමාන 2. ඔන්න ඔක තමයි ක්‍රමය. හදන විදිහ. මට කියන ගාන තේරුණාද කියලා? ගානක හම්බෙන් දැකපු ගානක පේජ් එකකින් දැක ගානක ඔය. x සමාන 2යි. තනිෂ තේරුණාද? හරි. ඉඳුවර මොකෝ ගිය සතියේ මොකෝ උනේ? ළමයි යනම නම් කිව්වා හොඳේ. ගිය සතියේ ඉඳුවර. මේ ලසිට තමයි යනම නම් කිව්වේ. හරි. හරි ඉඳුවරනේ. ඉඳුවර අම්මට කියන පන්ති තිබුණා කියලා ගිය සතියේ හොඳේ. ඉඳුවර පන්ති නැහැ කියලා කිව්ව එකවත් මාකට කතාවක් කියලා කිව්වා ඒකුවා. හරි. ප්‍රශ්නාංක ඊළඟට ගන්න රුක් සටහන් වල ප්‍රශ්නාංක ගන්න පුතේ ඊට පස්සේ හරි චුට්ටක් රුක් සටහනට අමතරව අපි චුට්ටක් 56 වෙනි ගානත් කරලිමු. වට ප්‍රස්ථාර ගානක් තියෙන 56. 56 වෙනි ගානක් පොඩ්ඩක් කරලිමු පුතේ. වට ප්‍රස්ථාර වල 56 වෙනි ගාන. වට ප්‍රස්ථාර වල 56. වෙනි ගාන හදලින් පුතේ 56 වෙනි ගාන ලියා ගන්න උදේ. පාද සමාන නිසා පාදයන් දෙක සමාන වන විට දර්ශක දෙක සමාන වේ. ඒක ලියා ගන්න චුට්ටක්. පාදයන් දෙක සමාන වන විට දර්ශක දෙක සමාන වේ. පාදයන් දෙක සමාන වන විට දර්ශක දෙක සමාන වේ. පාදයන් දෙක සමාන වන විට දර්ශක දෙක සමාන වේ. හරි. ප්‍රශ්නාංක 56 ගන්න පුතේ වට ප්‍රස්ථාර ගාන කියලා දෙන්න. ඒ ගණන් කතා ලියමු. කුඩා ගම්මානයක සිටින ජනතාවගෙන් ලබාගත් තොරතුරු ඇසුරෙන් සකස් කරන ලද වට ප්‍රස්ථාරයක් මෙහි දැක්වේ. හරි. එතකොට මෙතන අපිට කොටස් 4ක් තියෙන පුතේ රැකියා කරන පිරිස, අවුරුදු 60ට වැඩි පිරිස, අවුරුදු 5ට අඩු ළමයි, පාසල් යන ළමයි කියලා.
ඊට පස්සේ අවුරුදු 5ට අඩු ළමයිගේ කෝණයේ අංශක 40යි අවුරුදු 60ට වැඩි අයගේ කෝණයේ අංශක 80යි කියලා අපිට දීලා තියෙනවා. මේ දෙක අපිට දීලා තියෙනවා. අනිත් කෝණයන් දෙක අපිට දීලා නැහැ. අනිත් කෝණය දෙක අපිට දීලා නැහැ. එන අහනවා අවුරුදු 60ට වැඩි පිරිස 40ක් නම් ගමේ මුළු ජනගහනය සොයන්න. අවුරුදු 60ට වැඩි පිරිස 40ක් නම්. අවුරුදු 60ට වැඩි කට්ටිය 40ක් ඉන්නවලු. 40ක් ඉන්නවා. එතෙන් අහනවා මුළු ජනගහනය සොයන්න. හරි. මට මේක උත්තර ටික දාන්න පුතේ ටක් ගාලා. 1 2 3 4 ටක් ගාලා හදලා දාන්න. මේක උත්තර ටික බලාපොරොත්තු වෙන කට්ටියගෙම. ඉන්නේ හැමෝම උත්තර ටික මට දානවනම් වැඩිය හොඳයි. මට කට්ටියම උත්තර ටික දාන්න. අංශක 80ක් අවුරුදු 60ට වැඩි කට්ටිය නිරූපණය කරන අංශක 80කින් එතන කෝණේ අංශක 80යි පිරිස 40ක් ඉන්නවා කියලා කියනවා. රයිට් මට 1 2 3 4ම දාන්න බලන්න පුතේ. ටක් ගාලා උත්තර ටික. එකට උත්තරේ ඒක තමයි හරි. ඒක හරි. මට හතර උත්තර හතරම දාන්න බලන්න. උත්තර හතර දාන්න පුතේ කට්ටියම.
හතරවෙනි එකේ රයිට් බලමු. ඉන්දුවර 3ට 80යිද? ආයි බලන්න. අෆ්නාන් තුන්වෙනි කාපුව බලන්න. මේක හරි වගේ උත්තර ටික නේ. ශනීෂ උත්තර ටික දාන්න. කලන උත්තර දාන්න. සුහාන උත්තර දාන්න. විශ්මි උත්තර දාන්න. ටසිද උත්තර දාන්න. ටසිද ඉන්නවනේ. ආයි උත්තර දුන්න හරිය. ඉන්දුවර 3 හරි එතකොට. රයිට්. කොහොම ශනීෂගේ මට උත්තර ආවේ නෑ. හසෙන් උත්තර දැම්ම උත්තර ටික නේ. කලන උත්තර ටික ආවේ නෑ. සුහාන උත්තර ටික ආවේ නෑ. ටසිද උත්තර ටික ආවේ නෑ. හරි. අවුරුදු 60ට වැඩි පිරිස 40ක් නම් ගමෙහි මුළු ජනගහනය සොයන්න. අවුරුදු 60ට වැඩි පිරිස 40යි. හරි. ආකාශය බලමු ටිකනේ. අවුරුදු 60ට වැඩි පිරිස 40. අවුරුදු 60ට වැඩි පිරිස නිරූපණය කරන අංශක 80කි. ඒ අංශක 80ක් සමාන වෙන පොතේ 40කට. පළවෙනි එක. අංශක 80ක්. අංශක 80ක් සමාන වෙන පොතේ 40කට. එතකොට එක අංශකයක් කියන්නේ කීයද කියලා හොයාගන්නකො. එක අංශකයක් බලන්න 40 බෙදන්න ඕන පුතේ 80යි. එක අංශකයක් බලන්න 40 බෙදන්න අංශක. මොකද මෙතන අවුරුදු 60ට වැඩි පිරිස නිරූපණය කරන කෝණයේ අංශක 80යි. එතකොට අංශක 80ක් කියලා කියන්නේ 40 දෙනෙකුට සමානයි. අංශක 80ක් කියලා කියන ශනීෂ 40 දෙනෙකුට සමානයි. අංශක 80ක්. ඒතර අංශක 80ක් කියන්නේ 40කට සමාන නම් එක අංශකයක් කියන්නේ කීයක්ද බලන්න 40 80ෙන් බෙදන්න එපා. 40 80 බෙදලා ඉන්න ඕනේ 40 බෙදලා 80 දාගත්තා නැති. එක අංශකයක් කියන්නේ. එතකොට මුළු පිරිස නිරූපණය කරන අංශක 360කින්නේ. වට ප්‍රස්ථාරයේ මුළු ගාන අංශක 360ක්. එතකොට 360කින් නිරූපණය වෙන ගාන බලන්න මොකද කරන්න ඕනේ? 360කින් නිරූපණය වෙන ගාන බලන්න 40 බෙදීම 80 වැඩි කරන්න පුතේ 360. 40 බෙදීම 80 වැඩි කරන්න 360. 40 බෙදීම 80 වැඩි කරන්න 360. මේක අංශකයක් නේ 40 බෙදීම 80 කියන්නේ. එතකොට මේක වැඩි කරන්න 360. 360 වැඩි කරද්දී අපිට කපන්න පුළුවන් අපිට දාමු බිඳුවට බිඳුවයි 4ට 1යි 8ට 4 ඒවා 2යි. 2ට 1යි 360ට 180. එහෙනම් මෙන්න පුතේ මුළු පිරිස 180. මුළු පිරිස 180. දෙවෙනි කාණ පුතේ පාසල් යන ළමුන් ගණන මේගොල්ලෝ. පාසල් යන ළමුන් ගණන අවුරුදු 60ට වැඩි පිරිසට වඩා 10ක් වැඩි නම්. 10ක් වැඩි කියලා කියනෝනේ. පිරිසට වඩා 10ක් වැඩි. ඕනෙට වඩා 10ක් වැඩි කියලා නෙමෙයි කියන්නේ. අවුරුදු 60ට වැඩි පිරිසට වඩා 10ක් වැඩි. ඒ කියන්නේ මේගොල්ලෝ 40 නම් මෙතන ප්‍රමාණය අනිවාර්යයෙන්ම කීයක් වෙනවනේ? 50ක් වෙන්න බෑ. එතන 50ක් ඉන්නවා. එතකොට අවුරුදු 60ට වැඩි පිරිසට වඩා 10ක් වැඩි කියලා කියන්නේ. කෝණයට වඩා 10ක් වැඩි කියලා නෙමෙයි කියන්නේ. පිරිසට වඩා 10ක් වැඩි. එතන පිරිස 40යි 10ක් වැඩි කියන්නේ 50යි.
එහෙනම් අපෙන් අහන්නේ පාසල් යන ළමුන් නිරූපණය කරන කෝණය අහන්නේ. එහෙනම් මෙතන මුළු ගාන අපි හොයාගත්ත 180යි කියලා. 180ෙන් පාසල් යන ළමුන් ඉන්නේ පුතේ 50යි. එහෙනම් 180ෙන් 50යි. දැන් දෙවෙනි එක අපි හදනවා 180ෙන් 50යි කියලා. දෙවෙනි එක හදනවා අපි 180ෙන් 50යි කියලා. 180ෙන් 50 නම් 360න් කීයද? 180ෙන් 50ක් කියන්නේ මුළු පිරිස 180යි. එතකොට පාසල් ළමුන් ගාන ඉන්න 50යි. එහෙනම් 180ෙන් 50යි. එහෙනම් 360න් කීයද? 180ෙන් 50 වැඩි කරන් 360. දැන් කපන්න පුළුවන් නේ? කපන්න පුළුවන් 180ට 180 එකයි 300ට 180 කෙලින්ම දෙකයි. 50ව දෙකක් කියලා කියන්නේ එතන කෝණය හැදෙන අංශක 100ක්. 50ව දෙකක් කියලා කියන්නේ කෝණය හැදෙන අංශක 100ක්. කෝණය අංශක 100ක් හැදෙන. එහෙනම් මෙතන කෝණය අංශක 100යි. මෙතන කෝණය අංශක 100යි. රැකියා කරන පිරිසේ විශාලද රැකියා කරන පිරිස කොහොමද? රැකියා කරන පිරිස කොහොමද කියලා අහන්නේ. මෙන්න මෙතන පිරිස කොච්චරද කියලා අපෙන් අහන්නේ. රැකියා කරන පිරිස කොච්චරද කියලා අපෙන් අහන්නේ. රැකියා කරන පිරිස. දැන් අපි හොයාගත්ත මුළු පිරිස 180යි කියලා. එතන අවුරුදු 5ට අඩු ළමයි ඉන්නේ පුතේ කෝණය අංශක 40යිනේ. අංශක 40 කියලා කියන්නේ මෙන්න මේ 80 කෝණයෙන් භාගයයි. 80 කෝණයෙන් භාගයයි කියලා කියන්නේ ඉන්න ගානත් භාගයයි. එහෙනම් 40 නම් මෙතන ඉන්නේ මෙතන ගාන 20යි. එතන ගාන 20යි. එතන ගාන 20ක් වෙනවා. එතකොට එතන ගාන 20 නම් මෙතන 50යි මෙතන 40යි 90යි 90යි මෙතන 20යි කියන 110යි. 180ෙන් 110ක් ගියාට පස්සේ මෙතන ගාන පුතේ 70ක් වෙනවා. මෙතන ගාන 70යි. හදන්න දෙයක් නැහැ. තුන්වෙනි ප්‍රශ්නේ මම මෙතනින් හදන්නම්. 180ෙන් අඩු කරන්න මෙතන 50යි 40යි 20යි. 50යි 40යි 20යි. 180ෙන් අඩු වෙනවා 50යි 40යි 90යි 90යි 20යි 110යි. 180ෙන් 10ක් 110ක් ගියට පස්සේ 70යි. එහෙනම් මෙතන රැකියා කරන පිරිස 70ක් වෙනවා. රැකියා කරන පිරිස 70ක් වෙනවා. එනවා ඊළඟ වර්ෂයට මෙම ගම්මානයේ ජනතාව අවුරුදු 5ට අඩු පාසල් යන ළමුන් රැකියා කරන පිරිස හා අවුරුදු 60ට වැඩි පිරිස අතර අනුපාතය 2:3:5:2 ලෙස පුරවකථනය කර ඇත. ඒ අනුව අඳින ලද වටප්‍රස්ථාරයක අවුරුදු 5ට අඩු ළමුන් දැක්වන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය සොයන්න. අනුපාත වලින් දීලා තියෙනවා. අනුපාත වලින් දීලා තියෙනවා. ඒක ලේසි ගන්නක්. තනිෂා මේ ටික තේරුණාද? තනිෂා එතකොට හරි ඔක හදලා අවසන් කරගන්න. හතරෙන් කොටස කියලා දෙන්න. අවසාන කොටස හරි. එතන අනුපාතය. අපි අනුපාතේ පිළිවෙල ඉස්සරහ ලියාගමු. පිළිවෙල. මොකද්ද පිළිවෙල? අනුපාතේ පිළිවෙල. අනුපාතේ පිළිවෙල දීලා තියෙන්නේ අවුරුදු 5ට අඩු. අවුරුදු 5ට අඩු ඊළඟට 90 ඊට පස්සේ පාසල් යන ළමුන් ඊට පස්සේ රැකියා කරන පිරිස ඊළඟට අවුරුදු 60ට වැඩි. අවුරුදු 60ට වැඩි. අතර අනුපාතය 2:3:5:2
දෙකක්. කොහොමද තියෙන්නේ? අපිට අනුපාත දීලා තියෙන්නේ අවුරුදු 5ට අඩු පාසල් යන ළමුන් රැකියා කරන පිරිස අවුරුදු 60ට වැඩි. අතර අනුපාතය 2:3:5:2. අපෙන් අහන්නේ මොකද්ද? ඒ අනුව අඳිනද වටප්‍රස්ථානික අවුරුදු 5ට අඩු ළමුන්. අවුරුදු 5ට අඩු ළමුන්. මෙන්න මෙතන ගාන අහන්න. අවුරුදු 5ට අඩු ළමුන්. ඒ කෝණය කොච්චරද කියලා අහන්නේ. අවුරුදු 5ට අඩු ළමුන් දැක්වෙන කෝණය කොච්චරද අහන්නේ. අනුපාතයේ මේ රාශීන් වල එකතුව ගන්න පුතේ. 2යි 3යි 5යි 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 10යි 10යි 2යි 12යි. 12න් දෙකක් අවුරුදු 5ට අඩු ළමුන්ට වෙන් කරනවා. අනුපාතයේ කොටස් ගාන 2යි 3යි 5යි 5යි 10යි 12යි 12න් දෙකක් වෙන් කරනවා. එහෙනම් 12න් දෙකක් වෙන් කරනව නම් 360න් කොච්චරද බලන්න. 12න් දෙක වැඩි කරා 360. දෙකට දෙකේ 1යි 12ට 6යි. 6ට 6 1යි 36ට 6යි 60. එතකොට කෝණය ලැබෙනවා අංශක කීයද? අංශක 60. කෝණය අංශක 60ක් ලැබෙනවා. කෝණය අංශක 60ක් ලැබෙනවා. අනිත් එක හරියි. කෝණය අංශක 60ක් ලැබෙනවා. කෝණය අංශක 60ක් ලැබෙනවා. right. ප්‍රශ්නාංක 58 හදමු පුතේ ටක් ගන්න. ප්‍රශ්නාංක 58 හදන්න. ප්‍රශ්නාංක 58 හදන්න. අටවෙනි ප්‍රශ්නේ හදන්න පුතේ ටක් ගන්න. ඒක තනියම හදලා උත්තරේ ගන්න. 58 වෙනි ප්‍රශ්න තනියම හදලා උත්තරේ ගන්න පුතේ. පෙට්ටියක තරමින් හා හැඩයෙන් සමන් රතු පාට ඇපල් ගෙඩි 3ක්ද කොළ පාට ඇපල් ගෙඩි එකක්ද ඇත. සුරණි අහමුඩ ඇපල් ගෙඩියක් ගෙන එය ආපසු දමා නැවත එකක් ගත්තාය. ප්‍රතිස්ථාපනයේ සහිත අවස්ථාව. right. පඩේ උත්තරේ දාන්න පුළුවන් පුතේ. 1 2 3 එක නම් ඕනේ නැහැ පොඩ්ඩ. දෙකක් ගන්න. B කොටසෙන් දාන්න දෙවෙනි එක. 58 A කොටස දාන්න 2යි 3යි B කොටස දාන්න දෙවෙනි එක. අඩු උත්තරේ දාන්න හදන්න පුතේ.
පෙට්ටියක තරමින් හා හැඩයෙන් සමාන රතු පාට ඇපල් ගෙඩි 3ක් කොළ පාට ඇපල් ගෙඩි 2ක් ඇත. තුරණි අහඹ ලෙස එයින් ඇපල් ගෙඩියක් ගෙන එය ආපසු දමා නැවත එකක් ගත්තාය. ඊට පරීක්ෂණයෙන් ඉදිරියක. ඒතර ප්‍රතිස්ථාපනයේ සහිත අවස්ථාවක්. ඒතර පළවෙනි අවස්ථාවේදී අහුවෙච්ච ඇපල් ගෙඩිය දෙවෙනි අවස්ථාවෙත් අහුවෙන්න පුළුවන්. ඒ නිසා සිදුවිය හැකි සියලුම ප්‍රතිඵල ටික අපි ලකුණු කරමු. R එකත් එක්ක රතු එකත් එක්ක රතු එක ලැබෙන්න පුළුවන්. රතු එකත් එක්ක රතු දෙක, රතු එකත් එක්ක රතු තුන, රතු එකත් එක්ක කොළ එක, කොළ දෙක ලැබෙන්නත් පුළුවන්. සමෙන්න වෙන්න පුළුවන් ප්‍රතිඵල ටික ඔක්කොටම අතට වැටෙන්න ඕන. ඔන්න වෙන්න පුළුවන් ප්‍රතිඵල ටික. ඔන්න පුතේ වෙන්න පුළුවන් ප්‍රතිඵල ටික. right. වාර දෙකේදීම සුරනිට රතු පාට ඇපල් ගෙඩි ලැබීමේ සම්භාවිතාවය. වාර දෙකේදීම රතු පාට ඇපල් ලැබීමේ සම්භාවිතාවය. වාර දෙක මේකේ පළමු වාරය මේ දෙවෙනි වාරය. සම්භාවිතාවය සොයන්න කියලා කියනවා. හරි. එතකොට පුතේ වාර දෙකේදීම රතු වෙන්නේ පුතේ මෙන්න මේ රතු තුනත් එක්ක මෙතන රතු තුන. මෙන්න මේ තුන. කොටු කරන්න කියලා නෑ. මම කොටු කරා වඩ පැහැදිලිව අඳුර ගන්න ඕන නිසා. කොටු කරන්න කියලා නැත්තම් කරන්න යන්න එපා. වාර දෙකේදීම සුරට රතු පාට ඇපල් ගෙඩි ලැබීමේ සම්භාවිතාවය. එතකොට තියෙන ඔක්කොම ප්‍රතිඵල 1 2 3 4 5 5 25 25 9. දැන් උත්තරේ 25 9. 25 9. 25 9. 25 9. සුරනිට එක්වරකදී පමණක් රතු ඇපල් ලැබීමේ සිද්ධිය කුරුදෙල මත වටකොඩ දක්වා එය P ලෙස නම් කරන්න. එක්වරකදී පමණක් අන්න වචන තියෙන පමණක් කියලා. සුරනිට එක්වරකදී පමණක් රතු ඇපල් ලැබීමේ සිද්ධිය. අන්න ඒක කොටු කරන්න කියලා කියනවා. right එහෙනම් මම මේක වැකුවා මේක ඕනේ නැහැ නේ. හරි. එක වතාවකදී විතරක් රතු පාට ඇපල් ලැබීමේ සම්භාවිතාවය. හරිනේ? සුරනිට එක්වරකදී පමණක් රතු ඇපල් ලැබීමේ සිද්ධිය කුරුදෙල මත වටකොඩ දක්වා P ලෙස නම් කරන්න. හරි. එහෙනම් අපි නපුරු කරමු. එක්වරකදී පමණක් රතු. එතකොට පුතේ මෙන්න මෙතන රතුත් එක්ක මෙතන කොළ වෙන්න ඕන. මෙන්න මේ සෙට් එක. මෙතන 3ක්. මෙතන 3යි 3යි 6ක් තියෙනවා. ඊට පස්සේ මෙතන රතුත් එක්ක මෙතන කොළ. මෙන්න මේ ටික. එක්වරකදී පමණක් රතු වීම. එහෙනම් මෙන්න මේ පළවෙනි අවස්ථාවේදී රතු වෙලා ඉතින් දෙවෙනි අවස්ථාවේ කොළ වීමනේ. ඔන්න ඔය ටිකයි. එතන 3යි. පළවෙනි අවස්ථාවේදී කොළ වෙලා දෙවෙනි අවස්ථාවේ රතු වීම. මෙන්න මේ ටික. මෙන්න මේ ටික. මේක P කියලා නම් කරන්න. ඔන්න P. ඔන්න P. ඔන්න ඔබ ලකුණු කරන්න කියලා කියනවා. හරිනේ පුතේ. right. බලන්න පැහැදිලිද පුතේ සම්භාවිතාවය පුක්සතම් කොට දැල. ඊට පස්සේ සුරණි ඇපල් ලබා ගැනීමට අදාළව අසම්පූර්ණ රුක් සටහනක් පහත දැක්වේ. අසම්පූර්ණ රුක් සටහනක් පහත දැක්වේ. හරි. බලමු එතකොට අපි රුක් සටහනට යමු බලන්න. එතකොට රුක් සටහනට අනුව මේ තියෙන පුතේ අපිට දීලා තියෙන පළමු අවස්ථාව. පළමු අවස්ථාවේදී රතු පාට වෙන්නත් පුළුවන් කොළ පාට වෙන්නත් පුළුවන්. මේ තියෙන්නේ පළමු අවස්ථාව. එතකොට ඔක්කොම ගෙඩි විතර තිබුණේ ඇපල් ගෙඩි 5යිනේ. 5න් 3ක් රතු 5න් 2ක් කොළ. එහෙනම් රතු වීමේ සම්භාවිතාවය 5න් 3යි. කොළ පාට වීමේ සම්භාවිතාවය 5න් 2යි. 5න් 2යි.
ඊට පස්සේ අපි රුක්සකරන දීර්ඝ කරන්න කියලා කියනවා. දෙවෙනි අවස්ථාවට යනකොට මේ තියෙන පුතේ පළවෙනි අවස්ථාවේ රතු ගෙඩියක් ලැබුණොත් ඊළඟ අවස්ථාවේදී පුතේ අපිට රතු පාට වෙන්නත් පුළුවන්, කොළ පාට වෙන්නත් පුළුවන්. රතු වෙන්නත් පුළුවන්, කොළ වෙන්නත් පුළුවන්. පළවෙනි අවස්ථාවේදී කොළ පාට ලැබුණොත් දෙවෙනි අවස්ථාවේදී රතු වෙන්නත් පුළුවන්, කොළ පාට වෙන්නත් පුළුවන්. රතු වෙන්නත් පුළුවන්, කොළ වෙන්නත් පුළුවන්. එතකොට මේක පළවෙනි අපල ගෙඩිය දාලා ගන්න නිසා සම්භාවිතාවයේ වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් දෙවෙනි අවස්ථාවේ රතු වීමේ සම්භාවිතාවය 5න් 3යි, කොළ පාට වීමේ සම්භාවිතාවය 5න් 2යි. මෙතනත් රතු වීමේ සම්භාවිතාවය 5න් 3යි, කොළ වීමේ සම්භාවිතාවය 5න් 2යි. ඔක තමයි රුක්සකහන. එහෙනම් එක්වරකදීවත් සුරනිට කොළ පාට ඇපල් ලැබීමේ සම්භාවිතාවය සොයන්න. එක්වරකදීවත් සුරනිට කොළ පාට ඇපල් ලැබීමේ සම්භාවිතාවය. එක්වරකදීවත් කොළ පාට ඇපල් ලැබීම. එක්වරකදීවත් කොළ පාට. එතකොට එක්වරකදීවත් කොළ පාට ලැබෙන නම් පුතේ දෙවතාවෙම කොළ ලැබුණත් කමක් නැහැ. දෙවතාවෙම කොළ ලැබුණත් කමක් නැහැ. එතකොට අපිට ගන්න පුළුවන් අවස්ථා ටික මට කියන්න බලන්න එනවා. මොන අවස්ථාවකද අපි ගන්නවද? එක්වරකදීවත් කොළ පාටනේ. එතරම් පළවෙනි අවස්ථාව ගන්න බෑ. පළවෙනි එක රතු ගන්න බෑ. එක් අවස්ථාවකදීවත් කොළ පාට වෙන්න බෑ. එකක් හරි කොළ තියෙන්න ඕන. එකක් හරි කොළ තියෙන්න ඕන. දෙකම උනත් කමක් නැහැ. එහෙනම් මේ පළවෙනිය රතු වෙලා දෙවෙනිය කොළ. මෙයා ගන්න පුළුවන්. පළවෙනිය කොළ වෙලා දෙවෙනිය රතු. එයා ගන්නත් පුළුවන්. පළවෙනිය කොළ දෙවෙනිය කොළ. එයා ගන්නත් පුළුවන්. ඔන්න ඔය තුනම ගන්න පුළුවන්. කලින් ගානක් හැදුවා. එතකොට මේිට දිගේ ගිහිල්ලා මේ සම්භාවිතාවය, මේිට දිගේ ගිහිල්ලා මේ සම්භාවිතාවය, මේිට දිගේ ගිහිල්ලා මේ සම්භාවිතාවය. ඔයලා එකට එකතු කරලා. තව ක්‍රමයක් ඔය දෙවෙනි ක්‍රමය මොකක්ද? ප්‍රතිඵල හතරෙන්දී නියඳි අවකාශයේ වෙන්න පුළුවන් ප්‍රතිඵල ටිකේ මොකද කරන්නේ මෙතන සම්භාවිතාවය 1යි. එහෙනම් මෙතන එකෙන් අඩු කරන්න මෙන්න මේ කිත්ත දිගේ ගුණ කරලා එන සම්භාවිතාවය 1. ඒතකොට එන්නේ මේ තුනේ එකතු. ක්‍රම දෙකටම අපි හදලා තියමු මේකනේ. මේකත් ක්‍රම දෙකටම හදලා තියමු. එහෙනම් අපෙන් අහන්නේ එක් අවස්ථාවකදීවත් කොළ පාටනේ. එහෙනම් අපි මේ ඉන්න දිගේ ගුණ කරත් පුතේ 5න් 3 5න් 2 වැඩි කරනවා. මෙන්න පළවෙනි ක්‍රමය. 5න් 3 වැඩි කරනවා 5න් 2. එකතු කිරීම මේ ඉන්න දිගේ. 5න් 2 වැඩි කරනවා 5න් 3. 5න් 2 5න් 3. දැන් මේ ඉන්න 5න් 2 5න් 2. 5 5 25යි 3 වරක් 2 6යි. 5 5 25යි 3 වරක් 2 6යි. 5 5 25යි 3 වරක් 2 4යි. 6 6 12 4 16. 25න් 16. 5න් 16. දෙවෙනි ක්‍රමයට හැදුවොත් එකෙන් අඩු කරන්න පුතේ මෙන්න මේ ඉත දෙකේ ගුණ කරලා. මෙන්න මෙයාව අඩු කරලා දැම්මම හරි. එකෙන් අඩු වෙන්න ඕන. එහෙනම් දෙවෙනි ක්‍රමය මම මෙතනින් හදනවා. එකෙන් අඩු වෙන්න ඕන 5න් 3 වැඩි කිරීම 5න් 3. ඒතර එකෙන් අඩු වෙනවා 5 5 25යි 3 වරක් 3 9. එතකොට එකෙන් අඩු වෙනවා sorry. එතන එක කියලා කියන්නේ කවුද පුතේ මෙතන? මේ 25න් 9. එතන එක කියන්නේ 25න් 25. එතන 25න් 25. එතන 25න් 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 9ක් අඩු වෙනවා. එතන උත්තරේ අරක වෙනවා 25න් 16. 25න් 16. 25න් 16. බලමු දෙවෙනි ක්‍රමය. right. ගන්න. තේරුණා ගන්න හදලා අවසන් කරගන්න එක.
හරි ප්‍රශ්න අංක 59ක් විතර ගලලා තියෙන කිරි ප්‍රශ්නයක් තියෙන්නේ. ප්‍රශ්න අංක 59 කිරි ප්‍රශ්නයක් තියෙනවා හදලා දාන්න. 59 හදලා දාන්නක් ගාලා. ප්‍රශ්න අංක 59 විතරම හදලා දාන්න පුතේ යට ගාන. ප්‍රශ්න අංක 59 හදලා දාන්න. පස් 9 වෙනි ප්‍රශ්නේ හදලා දෙකක් ගාන. තුනරින x බෙදීම 2 ධන 6න් 2 සමානයි 6න් 5ට. බලන්න දෙක ගන්න. ටක් ගහදලා. අගල උත්තරේ ගන්න පුතේගේ. හදන උත්තරේ පොඩ්ඩක් දාන්න මේ chat එකට දාන්න බලන්න. කොහොමද උත්තරේ ගත්තේ? මට උත්තරය දාන්න. right උත්තර දාලා දෙන කීප දෙනෙක් සමාන 1යි කියලා තියෙනවා. x සමාන 2යි කියලා තියෙනවා. කොහොමද හදන්නේ පුතේ? මෙන්න මේ පැත්තේ තියෙනවා භාගයක්. මෙන්න මේ භාගය ඉස්සරහ සුළු කරගන්න. මෙයාගේ පොදු හරය හොයාගමුකෝ. මෙයාගේ පොදු හරය. නැත්තම් මේක හදන්න පුළුවන් මෙහෙමයි. මේ තුන් දෙනාගේම පොදු හරය හොයාගෙන මුළු සමීකරණයම පොදු හරයෙන් ගුණ කරන්න. භාග අයින් කරගන්න. මේකේ පොදු හරය බලපුව ගමන් තේරෙනවා 6නේ. දෙකත් 6ක් කරන්න පුළුවන් නේ. සමේ තුන් දෙනාගේම පොදු හරය ඇවිල්ලා 6. සමේ මුළු සමීකරණය සියලුම පද 6න් ගුණ කරන්න. මෙන්න 3 බෙදීම x. sorry 3 රින x බෙදීම 2. මෙයත් ගුණ කරන්න 6. දාන්න.
6න් 2 මෙයත් ගුණ කරන්න 6යි සමානයි 6න් 5 මෙයත් ගුණ කරන්න 6යි 6න් ගුණ කරනකොට දැන් මෙන්න මෙතෙන්ට පොඩි වරහණක් දාගන්න මෙයා ප්‍රකාශනයක් නේ මෙතෙන්ට පොඩි වරහණක් දාගන්න දැන් මෙතන කැපෙනවා 2ට 2 ඒවා 1යි 6ට 2 ඒවා 3යි මෙතන 6ට 6 එකයි 6ට 6 එකයි මෙතන 6ට 6 එකයි 6ට 6 එකයි මුළු සමයේ සියලුම පද 6න් ගුණ කරන්න ඕන සියලුම පද දැන් මෙයා 3 ගුණ කරාන් පස්සේ 3 වරක් 3 9යි ඍණ 3 වරක් x 3යි x මෙතන ධන දෙවරක් 1 2යි සමානයි 5 වරක් 1 5යි ඔන්න දැන් සුළු වෙලා ගියා ඔක්කොම දැන් භාග නැහැ දැන් මේ දෙන්න අපිට එකතු කරගන්න පුළුවන් මේ සමානලෝකේ වම් පැත්තේ මේ දෙන්න 9 2 11යි 9 2 11යි 11 ඍණ 3යි x සමාන වෙනවා 5ට දැන් ඍණ 3යි x කියන දා එහා පැත්තට ධන 3යි x මෙතන 11යි ධන පාර අරගෙන මෙහාට ඍණ 5යි 11න් 5 ගියාම 6යි සමානයි 3යි x ට දෙපැත්තම 3ෙන් බෙදා 3යි 3යි කැපුණා x සමානයි 6 3ෙන් බෙදුවම x සමානයි 2යි x සමානයි 2යි x සමානයි 2යි x සමානයි 2යි ඔය ප්‍රශ්නට 50 හරි දාන්න පුතේ කරපු ගණන් ටිකට දැන් කරන්න පුතේ 53යි 54යි ටක් ගාලා 53යි 54යි කරා 53යි 54යි කරා 53යි 54යි කරා පුතේ වස්තුන සමූහිත සංඛ්‍යා ව්‍යාප්තියක උපකල්පිත මධ්‍යන්නේ 40යි අපගමන මධ්‍යන්නේ ඍණ 2.2යි. එහි සැබෑ මධ්‍යන්නේ සොයන්න. සැබෑ මධ්‍යන්නේ සොයන්න. සැබෑ මධ්‍යන්නේ සොයන්න. සමූහිත සංඛ්‍යා අපි අර හැදුවනේ පුතේ පන්ති ප්‍රාන්තර විදිහට අපගමනයේ මධ්‍යන්නේ අන්න ඒක මේ කතාව. ඒ කතාවේ කොටසක් නේ තියෙන්නේ. සමූහිත සංඛ්‍යා ව්‍යාප්තියක උපකල්පිත මධ්‍යන්නේ 40යි අපගමන මධ්‍යන්නේ ඍණ 2.2යි. සැබෑ මධ්‍යන්නේ සොයන්න. සැබෑ මධ්‍යන්නේ සොයන්න. right. අපි කරනවා සැබෑ මධ්‍ය. අපේ සූත්‍රයක් ලිව්ව මතකද පුතේ? සැබෑ මධ්‍යන්නේ සමානයි සැබෑ මධ්‍යන්නය සමානයි උපකල්පිත මධ්‍යන්නය ධන අපගමන මධ්‍යන්නය කියලා කිව්ව මතකනේ සූත්‍රය. ඔන්න ඔය සූත්‍රය. උපකල්පිත මධ්‍යන්නය දීලා තියෙනවා 40යි එකතු කිරීම අපගමන මධ්‍යන්නය පුතේ ඍණ 2.2. කොහොමද දීලා තියෙන්නේ? එහෙනම් මෙතන 40යි වරාණේ කියන ගුණ කිරීම ධනයි ඍණයි ඍණ 2.2. එහෙනම් 40න් අඩු කරන්න පුතේ 2.2. 40න් අඩු කරලා 2.2. එහෙනම් අඩු කරලා 46.2 අඩු කරන්න 2.2. එකක් ගෙනා 10යි 10න් දෙකක් 8යි. දැන් මෙතන 39 39න් දෙකක් තියනවා 31යි. එහෙනම් 37.8යි. ඔක තමයි සැබෑ මධ්‍යයනය. ප්‍රකල්පිත මධ්‍යයනය දන අපගමන මධ්‍යයනය. ඔක 54 වෙනි ප්‍රශ්නේ 2x බෙදීම 3. 2x බෙදීම 3 ඍණ 1 සමාන වෙනවා පුතේ 5ට. 2x බෙදීම 3 ඍණ 1 සමාන වෙනවා 5ට. ඔව්. මෙතන මුලින්ම පුතේ ඍණ 1 එහා පැත්තට ගිහින් දාගත්තාම හරියනේ. 2x බෙදීම 3 සමානයි 5 පැත්තට ඍණ 1 කරන් ධන 1යි. 2x බෙදීම 3 සමානයි 5යි 1යි 6යි. බෙදීම 3 අයින් කරලා ගුණ කිරීම 3ක් 3යි 3යි කැපිලා යනවා 2යි x සමානයි 6 වරක් 3 18යි. දෙපැත්තම දෙකෙන් බෙදලා දාන්න
2යි 2යි එකතුන x සමානයි 18 දෙකෙන් බෙදුවම x සමානයි 9යි. x සමානයි 9යි. 54. 50 වෙනි ගානක් පුතේ හදලා දාන්නක් ගන්න. 50 වෙනි ගාන. 50 වෙනි ගානක් හදලා දාන්න. 50 වෙනි ගාන ප්‍රශ්න අංක 50. මෝටර රථයක චලිතය දැක්වෙන දුරකාල ප්‍රස්ථානයක් මෙහි දැක්වේ. මෝටර රථයේ වේගය පැයට කිලෝමීටර වලින් සොයන්න. පැයට කිලෝමීටර වලින් සොයන්න. පැයට කිලෝමීටර වලින් සොයන්න. right. දැන් බලන්න පුතේ ප්‍රශ්න අංක 50. දුරකාල ප්‍රස්ථානයක් දීලා තියෙනවා. දුරකාල ප්‍රස්ථානය. කාලය මිනිත්තු වලින් තමයි දීලා තියෙන්නේ. කාලය මිනිත්තු. දුර තියෙනවා කිලෝමීටර් වලින්. අපිට දීලා තියෙනවා මෙන්න මෙහෙම කිලෝමීටර් පැත්තේ 30ක්. මිනිත්තු පැත්තේ 20ක්. දුරකාල ප්‍රස්ථානය. එතකොට අපි දන්න වේගය හොයන්නේ වේගය සමානයි දුර බෙදීම කාලය. 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 එතකොට මේකේ දුර කිලෝමීටර් 30යි. දුර කිලෝමීටර් 30යි. දුර කිලෝමීටර් වලින් නම් පුතේ අනිවාර්යයෙන්ම කාලය තියෙනවනේ මොනවගෙන්ද? පැය වලින් තියෙනවා. දුර තියෙන්නේ කිලෝමීටර් නම් කාලය අනිවාර්යයෙන්ම පුතේ පැය වලින් තිබිය යුතුයි. දුර තියෙන්නේ මීටර් වලින් නම් කාලය අනිවාර්යෙන් තත්පර වලින් තිබිය යුතුයි. මොකද වේගය සමානයි දුර බෙදීම කාලයනේ. වේගය සමානයි දුර බෙදීම කාලය. එතකොට වේගය හොයන්න පුළුවන් ආකාර දෙකක් තියෙන එකක් තමයි පැයට කිලෝමීටර් අනිත් එක තමයි තත්පරයට මීටර්. පැයට කිලෝමීටර්. එහෙනම් කිලෝමීටර් තියෙනවා පැයට කිලෝමීටර්. අනිත් එක තත්පරයට මීටර්. මීටර් එක තියෙනවා තත්පර. දැන් මෙතන තියෙන දුර කිලෝමීටර් වලින්. එහෙනම් කාලය තියෙනවනේ පුතේ පැය වලින්. මෙතන තියෙන මිනිත්තු වලින් මිනිත්තු 20යි. මිනිත්තු පැය කරන්න පුතේ 60ෙන් බෙදන්න ඕනේ. මිනිත්තු පැය කරන්න 60ෙන් බෙදන්න. දැන් මිනිත්තු 60ක් කියලා කියන පැය කරන්න 60 60ෙන් බෙදුවා. එකයිනේ. මිනිත්තු 120ක්. පැය කරන්න 120 60ෙන් බෙදුවා. දෙකයිනේ. මිනිත්තු 180ක්. 180 60ෙන් බෙදුවා. තුනයිනේ. මිනිත්තු පැය කරන්න හැමතිස්සෙම 60ෙන් බෙදන්නවා. එහෙනම් මෙතන ලොකු බෙදීමක් මෙහෙම ලියා ගන්න. ලොකු බෙදීම. මේ ප්‍රධාන බෙදීමක් මෙහෙම ලියා ගන්න. මෙතන මිනිත්තු 20නේ. මිනිත්තු 20 මම ලියන පුතේ 60ෙන් 20යි. 60ෙන් 20යි. මම මේ විදිහට බෙදීම දාගත්තේ. මෙයත් බෙදීමක් විතර තියෙන නිසා. බෙදීමක් විතර බෙදීම දෙකක් එද්දී ලොකු බෙදීම මෙහෙම දාගත්තා ලේසි. දැන් ඔයාලට සුළු කිරීමේ පහසුව සඳහා පුතේ 30ට යටින් එක දාගන්න. 30ට යටින් එක දාගන්න. 30ට යටින් එක දාගන්න. දැන් සුළු කරන්න පුළුවන් 30ට යටින් එක දැම්මම මෙතන බෙදීම ගුණ කිරීම වුණා 60 උඩට ගියා 20 යටට ආවා. කපන්න පුළුවන් බිඳුවට බිඳුවයි දෙකට එකයි 6ට 3යි 30ව 3ක් කියලා කියන්නේ පුතේ 90යි කිලෝමීටර් පැයට. පැයට කිලෝමීටර් 90. පැයට කිලෝමීටර් 90. පැයට කිලෝමීටර් 90ක් වෙනවා. පැයට කිලෝමීටර් 90ක් වෙනවා. හරිනේ පුතේ? right. ඒතර ඔන්න කෙටි ප්‍රශ්න ටිකක් එක්ක ටියුට් එකේ සැලකිලි ප්‍රමාණයක් කතා කරලා තියෙනවා. ටියුට් එකේ යම් යම් තැන් වලින් කොටස් ටිකක් ඉතුරුලා තියෙනවා. අපි ඒ ටික ලබන සතියේ ඇතුළත ඉවර කරලා දාමු. හරිද? ඒ ටියුට් එක ලබන සතියෙන් සම්පූර්ණයෙන් ඉවර වෙනවා. ඊට පස්සේ ඊළඟ ටියුට් එක මම ලබා දෙන්න ඔයාලට. ඒතර නිර්මාණ ගණන් ටික මම පොඩ්ඩක් පන්තිල් සාකච්ඡා කරනවා. මොකද නිර්මාණ ගණන් ටික ටිකක් සැලකිලි ගණන් ටිකක් ඒකත් එක්ක ආරෝහණ සහ අවරෝහණ කෝණ තාම සාකච්ඡා කරේ නැහැ. මොකද හේතුව තාම පන්ති පාඩම කරලා නැති නිසා ඒ පාඩම කරන ලබන සතියේ පන්ති සාකච්ඡා කරන ආරෝහණ කෝණ අවරෝහණ කෝණ කියන
කොටස. ඒ කොටස කතා කරලා ඉවර වෙච්ච ගමන්ම මෙන්න මේ ගණන් ටික සාකච්ඡා කරනවා. හරිනේ? මේ ගණන් ටික. ඒ කියන්නේ මේ පරිමාණ රූප කොටස් ටික. ඔය ටික තමයි ඉතුරුලා තියෙන එක. ප්‍රස්තාර ගණන් ඉතුරුලා තියෙනවා. ටියුට් එක කොහමද ලබන සතිය ඇතුළත ටියුට් එක සම්පූර්ණයෙන් අවසන් කරන්නේ. දවස් දෙකක් හෝ තුනක් ගාන ටියුට් එක අවසන් කරන්නේ. හරි. එහෙනම් මම චුට්ටක් කලින් අද අවසන් කරන්න. පොය දවස් නිසා. එහෙනම් ඔය ටික ගැටුවක් නැහැ කට්ටිය මොනේ? ඔය කරන්නේ නැවත වතාවක් හදන්න පුතේ ගෙදරදී හොඳේ. ඔය ටික නැවත වතාවක් හදන්න අපි එහෙනම් ඉතුරු ටික ළමන සාකච්ඡා කරමු. හරි. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. එහෙනම් ස්ටාරෙන් තෙන් ජයවා. අද අවසන් කරමු.